හරි. ඉතින් ඔන්න චලිත සමීකරණ හා චලිත ප්‍රස්ථාර වල අපි අද කතා කරන්නේ මොකද්ද? චලිතය ගත්තාම සරල රේඛීය චලිතය සහ ප්‍රක්ෂිප්ත. ප්‍රක්ෂිප්ත කියන්නේ අපි සරල රේඛීය චලිත දන්නවා. ප්‍රක්ෂිප්ත කියන්නේ අපි මොකක් හරි ඉඳගෙන කෙලින් නැතුව මෙහා ආනතව විසික් කරනවා. මේක ඇත්තටම යන්නේ මෙන්න මෙහෙම පාරාවල මාර්ගයේ. ඔන්න ඔය වගේ යන්නේ. මෙන්න මේ හැඩේ. පේනවද? ඉතින් මෙන්න මේකට තමයි ප්‍රක්ෂිප්ත කියන්නේ. මේක සාමාන්‍යයෙන් මේවා ගැනත් අපිට කතා කරන්න තියෙනවා. මේකෙම එන සමීකරණ වලින්ම සහ ගණිතමය දේවල් වලින්ම මේකෙත් අපිට හදන්න පුළුවන්. මේකේ අමුතු දේවල් කියලා නෑ. සරල දේවල් ටිකක් තියෙනවා. හරි. ඉතින් ওই දෙක කතා කරන්න පුළුවන් අපිට. ඔය කතා කරද්දි ඉතින් විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය කියන භෞතික රාශි දැනගෙන ඉන්න ඕනේ. දැන් විස්ථාපනය කියන්නේ අපි යම්කිසි අචල ලක්ෂයක ඉඳන් ඒක අපි එක පැත්තක් ධන ලෙස සලකලා එක පැත්තක් ඍණ ලෙස සලකලා අපිට එයා ඉන්න තැන ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක තමයි විස්ථාපනය කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාව. ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. මම මේ බේසික් දේවල් ඉඳන් කියාගෙන යන්න නිකන් ඔයගොල්ලෝගේ ඔළුවට වැඩේ හිමීට යන්න ඕන නිසා. හරිද? ඉතින් ඕවා තමයි ඔය භෞතික රාශි තමයි අපි හැමතිස්සෙම කතා කරන්නේ. ඊට පස්සේ සරල රේඛීය චලිත ගත්තාම අපිට සරල රේඛීය චලිතයත් ඔය කතා ටිකම තමයි ඉතින් තියෙන්නේ. ප්‍රවේගයෙන් යන ඒවා තියෙනවා. අපි ගොඩක් වෙලාට ඒකාකාර ත්වරණය කියන කැලෙන් නවතිනවා. ඒකාකාර ත්වරණය කියන්නේ ත්වරණයක් කියලා කියන්නේ හැමතිස්සෙම ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවක්. ඒ කියන්නේ කාලයත් එක්ක එකම විදිහකට ප්‍රවේගය වෙනස් වෙනවා කියන එක. උදාහරණයක් විදිහට ත්වරණය 5යි කියලා කියන්නේ අපි සාමාන්‍ය ms ඍණ 2කින් කියන්නේ ත්වරණය 5යි ms ඍණ 2 කියලා කියන්නේ හැම තප්පරයකදීම ප්‍රවේගය 5කින් වැඩි වෙනවා. ඕක තමයි සරල. ඉතින් මේ ඔය ටික පාවිච්චි කරලා අපිට සමීකරණ 4ක් තියෙනවා අපිට මේ ඉගෙන ගන්න සහ ඒකෙන් ගණන් හදන්න. ඉතින් ওই සමීකරණ 4ත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. අපි මුලින්ම මේ සමීකරණ 4 නිකන් ලියමු. මොකද ඔතනින් මෙහාට අපි ඩීටේල් වයිස් අපිට මේ එක සමීකරණයක් පාවිච්චි කරලා ඊටු සමීකරණ ගන්න පුළුවන් විවිධ ක්‍රම ඇසුරෙන්. ඒවා අපි කරන්න යන්න ඕනේ නෑනේ. අපි ඉක්මනට අපිට අවශ්‍ය සමීකරණ 4 මොනවද කියලා දැනගෙන ඊට පස්සේ අපි ගණන් හදන වැඩේට යමු. මුලින්ම ඔය සරල රේඛීය චලිතවල එන සමීකරණ 4 තමයි මේ. පළවෙනි එක මේක. v සමාන නියුටනයට ඊට පස්සේ ඔන්නෝව තමයි අපි කතා කරන සමීකරණ 4. ඉතින් මේ සමීකරණ 4 මේ මතක තියාගන්න අමාරු නෑ. සාමාන්‍ය අපි ගණන් හදද්දි ගණන් එක්ක මේ සමීකරණ පාවිච්චි කරද්දි මේක නිකම්ම මතක හිටිනවා මතක නැති කෙනෙක්ට. ඉතින් මේකේ එක එක සංකේතවල තේරුම් කියනවනම් අපි u කියලා ගන්නේ ආරම්භක ප්‍රවේගයට v කියලා ගන්නවා අවසාන ප්‍රවේගයට. ඊට පස්සේ a කියලා ගන්නවා ත්වරණයක් හෝ මන්දනයක්. ත්වරණයක් නම් අපි ධන විදිහට ආදේශ කරනවා. මන්දනයක් නම් ඍණ විදිහට ආදේශ කරනවා. ඊට පස්සේ අපි s කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්ථාපනය. s කියලා කියන්නේ අපි විස්ථාපනයට සහ t කියලා කියන්නේ කාලයට. ඉතින් ඔන්න ඔය කියන පහ තමයි මේ සමීකරණ වල තියෙන්නේ. සාමාන්‍ය ගොඩක් වෙලාවට අපි මොකක් හරි ගාණක් දුන්නොත් ඔය ගානේ ඇත්තටම තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔය ගානේ තියෙන්නේ හැමතිස්සම මේ සමීකරණ 4 ඔයගොල්ලන්ට හොඳට බැලුවොත් පේනවා. අපිට දේවල් පහක් තියෙනවා. හැමතිස්සම මේ එක සමීකරණයක් හැදලා තියෙන දේවල් 4කින්. ඔන්න මම මේක හැදලා තියෙන විදිය මේ කියන්නේ. මේවා උගන්වද්දි කියන්නේ නැති වෙයි සමහර ගුරුවරු වෙනාට මේක බලන්න. ඔන්න පළවෙනි සමීකරණය හැදලා තියෙන්නේ u තියෙනවා v තියෙනවා a තියෙනවා t තියෙනවා. මේකේ s කියන එක නැහැ. ඊට පස්සේ මේකේ මොකද්ද නැත්තේ? මේකේ නෑ a, මේකේ නෑ t, මේකේ නෑ b. ඔය වගේ මේ සමීකරණ 4 හැදලා තියෙන මේ එකම එක අපි 4 විදිහකට ලියලා තින්නේ එක එකක
මේ එක සංකේතයක් නැහැ. දැන් මේක නෑනේ. හැම සමීකරණෙම හැදලා තියෙන්නේ දේවල් මේ අපි කතා කරන පහෙන් හතරකින් තමයි හැදලා තියෙන්නේ එක සමීකරණයක්. අනිත් කතාව තමයි අපිට ගොඩක් වෙලාවට දෙන්නේ සමීකරණයක හෝ ප්‍රශ්නයක අපිට දෙන්නේ දත්ත තුනක්. ඒ කියන්නේ දේවල් තුනක් දෙනවා. ඉතුරු එක හොයන්න තමයි එන්නේ. උදාහරණයක් විදිහට අපිට මේ උඩ තුන දීලා S හොයන්න කිව්වොත් අපි මොකද්ද පාවිච්චි කරන්න සමීකරණය? අපි නිකන් හිතමු. ඔන්න අපිට U තියෙනවා, B තියෙනවා, A තියෙනවා. අපිට S හොයන්න ඕනේ. මොකද්ද එහෙනම් මේ තුන මේ හතරෙන් සමීකරණය? U තියෙනවා, V තියෙනවා, A තියෙනවා, S හොයන්න ඕනේ. එහෙනම් මෙන්න මේක වෙන්න ඕන සමීකරණය. අර ඒ වගේ හැමතිස්සම මේ ගානේ අර හරය ගත්තොත් අපි හොයාගෙන ගිහිල්ලා අපිට ගාන බලපු බැලමට පේන්නේ නැහැ මේක. හැමතිස්සම තියෙන්නේ දත්ත තුනක් දෙනවා. එක දත්තයක් හොයන්න කියනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ සමීකරණ හතරෙන් මොකක්ද ඒකට පාවිච්චි කරන්න කියලා. ගොඩක් වෙලාවට ඒක අර ගණන් හැදීමේ පුහුණුවත් එක්ක එන දෙයක්. එතකොට අපිට සාමාන්‍යයෙන් ටික කාලෙන් මේ ගණන් එක ගනුදෙනු අපිට මේ වගේ මොකද්ද මේ අපි එකපාරටම පාවිච්චි කරන්න ඕන සමීකරණය කියලා පට ගාලා දැක්ක ගමන් ක්ලියර් කරන්න පුළුවන්. මේ ගණන් හදන මුල් කාලේ සමහරලාට මේ මොකක් හරි ගානක් දුන්නාම අපි හරියන සමීකරණය මේක වෙන්නද කියලා මේක ලියනවා. ඒක ලියද්දි තේරෙනවා දන්න තේව දෙකක් තියෙනවා. එහෙනම් ඒක හරියන්නේ නැහැ කියලා ආයි ඔන්න ලියනවා. ඔහොම ගිහිල්ලා ප්‍රැක්ටිස් එකෙන් තමයි මේ වැඩේට එන්නේ. දැන් 25 A level ලියන අයට නම් මේක ප්‍රැක්ටිස් කරන්නම හලු වෙලා වන්නේ නැහැනේ. පුළුවන් මේකෙන් ගණන් හදමු. එතකොට වැඩේ නිකම්ම ගොඩ යනවා. හරි. ඉතින් ඔය සමීකරණ හතර හොඳට මතක තියෙන්න ඕනේ. මට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේකෙන් තමයි ගොඩක් වෙලාවට ඔය චලිතය ගණන් හදන්නේ. හරි. එතකොට මේ හතර මතක ඇතිනේ. එනවාදී මේකත් මම මකනවා. හරි. ඊට පස්සේ අපි ඔය ඉතින් අපිට කෙලින් තියෙන එකකට 16ක් ගොඩ. හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ ඒකාකාර ත්වරණයක් පවතින ඒවාට විතරයි ඒක දාන්න පුළුවන්. ඒ කියන්නේ ත්වරණය වැඩි වෙනවා අපි. ඒව කතා කරන්නේ නැහැ A level syllabus එක ඇතුලේ. ඔය ත්වරණයක් වෙනස් වෙනවා කියලා කාලයත් එක්ක. අර ඒ වගේ එකකට මේ සමීකරණ හතර දාන්න බෑ කියන එකත් මතක තියාගන්න. හරි. ඊළඟට අපි ප්‍රක්ෂිප්තවල දේවල් ටිකක් කතා කරමු. ඊට පස්සේ අපි ගණන් ටිකක් හදමු. ඔයාලා හිතන්නකෝ යම්කිසි ලක්ෂයකින් තීටා ගෝලයක් ආනතම මොකක් හරි විසිට කරා කියලා මං කිව්වනේ. මේක යනවා වෙන්න ඕනේ. අපි මේකට කියනවා පරාවලයක් කියලා. නේද? මාර්ගය. මේක ඇත්තටම අපිට මේක මේ චලිතය දිහා බලලා සාමාන්‍යයෙන් මේක ගැන අපිට කියන්න අමාරුයි. සහ මේක ගණිතමය සම්බන්ධ කියන අමාරුයි. අපි මේක ලේසි කරන්න අපි කරනවා මේක ඉහළට සහ ඒ කියන්නේ මේ ආනත තියෙන එක ඉහළට සහ මෙන්න මේ කියන පැත්තට අරගෙන මේක අපි ඉහළට තියෙන සංරචකයත් මේ පැත්තට තියෙන සංරචකයත් අරගෙන අපි v කියලා හිතමු. ඊට පස්සේ අපි මේක ගැන කතා කරමු. දැන් අපි එදා බලත් එක්කත් කතා කරා. මොකද්ද කෝණේ පැත්තට නම් cos. එහෙනම් මේ v cos θ. v sin θ. දැන් ඇත්තටම මෙන්න මේ පැත්තට තියෙන තිරස් සංරචකයට ගුරුත්වයෙන් බලපෑමක් නැහැ නේද? මොකද g තියෙන්නේ පල්ලෙහාට. g කියන එක පල්ලෙහාට තියෙන්නේ. ගුරුත්වත්වරණය. ඒ නිසා ඒකට ලම්බකව තියෙන සංරචක වලට බලපෑමක් ඒකෙන් වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම මේ v cos θ කියන එක නියතයි. ඒ කියන්නේ ඔයා මෙතනදි ගත්තත් මේ හරියකදී ගත්තත් මේ හරියකදී ගත්තත් ඔයා මේ චලිතය මොන තැනකදී ගත්තත් මේ v cos θ ගේ අගය වෙනස් වෙන්නේ නැහැ. v cos θ මේ 10යි කියලා හිතමුකෝ. ඒක 10ම තමයි. මේ චලිතය මොන තැනදී ගත්තත් මේ පැත්තට ඒ කියන්නේ තිරස් සංරචකය 10ම තමයි. හැබැයි මේක සිරස්ස කෙලින් තියෙන. මේකේ සිරස් සංරචකය. සිරස් සංරචකය නම් වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? මොකද G කියන එක පල්ලෙහාට තියෙන්නේ. ඒ නිසා මේක වෙනස් වෙනවා. මේක ලම්බකව තිබ්බ නිසා වෙනස් වුන්නේ නැහැ. හැබැයි මේක වෙනස් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? පහළට ත්වරණයක් තියෙන නිසා මේක අපි හිතමුකෝ අපි බෝලයක් මේ පෑන හිතමු මේ පෑනවා මෙහෙම උඩ දාලා මෙහෙම අල්ලනවා. මෙහෙම උඩ දාලා මෙහෙම අල්ලනවා. එතකොට මොකද වෙන්නේ? පෑන උඩ ගිහිල්ලා ආයි මගේ අතට වැටෙනවා. මෙහෙම පෑන උඩ ගිහිල්ලා ආයි මෙතනට වැටෙනවා. මේ පැත්තට ගිහිල්ලා මෙහෙම වැටෙනවා. ඉතින්
ඔන්න ඔය වගේ එකක් තමයි මේක සිරස් එකක් තියෙන්නේ. මේක කියන්නේ v sin θ වලින් මෙහෙම උඩ ගිහිල්ලා මේක වැටෙනවා. v cos θ දිගට මේ විදිහටම තියෙනවා. ඉතින් ඔන්න ඔය දෙකේ සම්ප්‍රයුක්තය නිසා තමයි මේක අපිට මෙහෙම යනවා වගේ ඇත්තරම පේන්නේ. හරිද? ඉතින් ප්‍රක්ෂිප්තයක ඔන්න ඔය කතා ටික තමයි තියෙන්නේ. මේක සරලව පුළුවන් නම් ඔළුවට දාගන්න. මේක ගැන තනියම හිතලා තනියම හිතලා ඔළුවට දාගන්න. මේක මුලින්ම ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ නිසා ඊට පස්සේ මේක ඔළුවට ගියාට පස්සේ අවුලක් නැහැ. ඊට පස්සේ දිගටම අවුලක් නැහැ. ඉතින් මේ මෙන්න මේ වගේ පොයින්ට් v cos θ වෙනස් වෙන්නේ නැහැ. සහ v sin θ ගෙන් මෙහෙම සිරස් චලිතයක් වෙනවා. මේ උඩ ගිහිල්ලා පල්ලෙහාට එනවා වගේ. ඔන්න ඔය දෙකේම එකතුවක් වෙන නිසා තමයි මේක මෙහෙම පරාබල මාර්ගයක ගමන් කරන්නේ. එතකොට අපි ඒකට කියනවා ආනත චලිතයක් කියලා. එතකොට ඔන්න ඔක තමයි සම්ලෝභ ආනත චලිතය. අපිට ඉතින් ඕකෙන සාමාන්‍ය ගණන් ටිකක් හදාගන්න පුළුවන්. ඕකේ තව විශේෂ දේවල් ටිකක් තමයි මේ විශේෂ දේවල් ටික මම කියලා මින්නකෝ. අපිට මේකට විවිධ සූත්‍ර දාලා ගත හැම මේක මම කියන්නේ අපි මේ ඉක්මනින් කරන් යන මිසක් තියරි ටික නැතුව අර ඔක්කොම කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ මම කියන්නම් මේ සාමාන්‍යයෙන් මේ වගේ ආනත චරිතයක අපිට සමීකරණ ටිකක් තියෙනවා මෙන්න මේකට අපි කියන මෙන්න මෙතනින් පටන් ගත්ත තැන ඉඳන් මේ ඉවර වෙන තැන දුරට අපි තිරස් පරාසය කියන අපි කැපිටල් R වලින් කියනවා. ඊට පස්සේ අපිට මේකේ උපරිම උස ගත්ත හැම මෙන්න මෙතනින් මේක කොච්චර උපරිම උසකට ගිහිල්ලාද කියලා ඔන්න ඔය වගේම ඉතින් ඕකේ සාමාන්‍ය ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තියෙනවා අහන ඕනම ඔයගොල්ලෝ පේපර් එක දැකලා ඇති මේ සාමාන්‍යයෙන් අහන දෙයක් තමයි උපරිම තිරස් පරාසයකට යන්නේ. ඒ කියන්නේ R උපරිම වෙන්න මේකේ කෝණය කොච්චරකින් විසික් කරොත්ද? ඒ කියන්නේ ඔයාලා හිතන්න ඔයාලට දීලා තියෙනවා බලයක්. ඔයාලට දීලා තියෙනවා බලයක්. ඔයාලට 30යි ms ඍණයක ප්‍රවේගයෙන් ඕනෑ බෝලයක් විසික් කරන්න පුළුවන්. 30යි ms ඍණයක වේගයෙන් විසික් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මේ 30යි ms ඍණයකින් උපරිම දුරකට විසික් කරන්න නම් ඔයා කොහොමද විසික් කරන්න ඕන? කොච්චර ආනතියකින්ද විසික් කරන්න ඕනි කියලා කිව්වා. ඔයා කොහොමද විසික් කරන්නේ? අපිට මේකට සමීකරණ දාලා සූත්‍රයක් ගත හැකියි. එතකොට ඒකෙන් මෙන්න මේ ටීටට අගයක් එනවා අංශ 45 කියලා. ඉතින් ඔන්න අංශ 45 දී තමයි උපරිම තිරස් පරාසයක් එන්නේ. ඒක ගොඩක් අය දන්නවා ඇති මම මේ නිකන් කිව්වේ දන්නේ නැති අයට දැනගන්න. ඒ කියන්නේ අංශ 45කින් අපි ආනත විසික් කරොත් තමයි මේක උපරිම උසකට යන්නේ. ඉතින් මේ එහෙනම් මේ මම අර නිකන් කිව්වේ උදාහරණයක් විදිහට යම් කිසි ප්‍රවේගයක් දීලා ඒ ප්‍රවේගයෙන් උපරිම තිරස් පරාසයකට යවන්නලා අපිට කරන්න පුළුවන් මෙන්න මේ කෝණය අංශ 45කින් විසික් කරන එක. ඒක තමයි ගොඩක් වෙලාවට විසිකරණ ඉසව්වල යගුලියෝ ඊට පස්සේ හෙල්ල ගොඩක් ඒවල අංශක 45 විසික් කරන්නේ. ඒ විතරක් නෙමෙයි ගොඩක් අය බැට් කරද්දී මොනවද බැට් එක ගේන්නේ අංශක 45න්. එතකොට අර වැඩි ප්‍රවේගයකින් ගැහුවේ නැති වුණත් අංශක 45න් ගන්න නිසා ආනතව සහ දුරට මේ බෝලේ යනවා. ඒ නිසා ගොඩක් වෙලාවට අර මැච් බල් එක කරන්න දන්නවා අර මැක්ස්වෙල් අර එකපාරක් අර ඇෆ්ගනිස්තානෙට 200 ගණන් ගෙහුව එක දිගට ගහගෙන ගියා අර හෙන මමා වෙලා ඒකේ ගොඩාක් එයාගේ අර හෙනම ඉන්ජර්ඩ් වෙලානේ ගැහුවේ. ගොඩාක් එයාගේ මේ ෂොට්ස් ගැහුවේ අංශක 45න් වගේ. බලන්නකො මේ මැච් එකේ මේ දැන් බලන්න ඉන්න එපා. ගොඩක් ඒ මැච් එකේ අංශක 45න් තමයි ෂොට් ගහන්නේ මේ. ඒ නිසා අර ඌ හෙනම වීක් වෙලා ඉඳී ඌ ගහන ෂොට් ගොඩක් ඒවා මේ හයට ගියා. ඉතින් අංශක 45න් ගැහුවොත් ඒ නිසා දුරට යනවා කියලා මතක තියාගන්න. ආර් උපරිමයි. හරි. ඉතින් ආනත චලිතය ඔන්න ඔය වගේ දේවල් ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි චලිත ප්‍රස්ථාර ගැන ටිකක් බලමු. ඊළඟට චලිත ප්‍රස්ථාර ගැන ටිකක් බලමු. චලිත ප්‍රස්ථාර ගත්තාම අපිට විවිධ ප්‍රස්ථාර අඳින්න පුළුවන්. හැබැයි අර තියෙන බේසික්ම ටික තියෙනවානේ. අපි බේසික් ටික විතරක් කතා කරමු. අපි ගණන් හදද්දී සාමාන්‍යයෙන් අර වෙනස් විදිහේ ප්‍රස්ථාර ටිකක් අහුවෙන අපි ඒවත් එක්ක ඊට පස්සේ බලමු. මුලින්ම අපි විස්ථාපන කාල ප්‍රස්ථාර කිහිපයක් ඇඳලින් විස්ථාපන කාල ප්‍රස්ථාර. හ්ම්.
විස්ථාපන කාල ප්‍රස්ථාරක අපි අක්ෂණම් කරන්නේ S සහ T විදිහට ගොඩක් වෙලාවට. ඔන්න ඔය ටික මුලින් කතා කරලිමු. හැමතිස්සෙම මම විස්ථාපන කාල ප්‍රස්ථාර කියද්දි විස්ථාපන කාල ප්‍රස්ථාර විතරමයි ඔළුවේ තියෙන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාර මේකට ගාව ගන්න එපා. මොකද අපි දෙකක් එකට බලන්න ගියොත් මේක පැටලෙනවා. මේ ප්‍රස්ථාරය නිසා මුලින්ම ඔක්කොම මතක් කරන්න. දැන් ඔයගොල්ලෝ කොහෙන් හරි ඔක දැනගෙන ඇතිනේ. ටික ටික ඒ නිසා ඒ දැනගන්නේවත් දැන් මොකුත් දන්නේ නැහැ කියලා හිතාගන්න දැන් මම උගන්වද්දි ඒත් මේ කොහොමත් ප්‍රවේග කාල ප්‍රස්ථාර කියන එකක් තාම දන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. එහෙම එකක් ලෝකෙත් නැහැ කියලා හිතන් ඉන්නවා. ඒ නිසා මුලින්ම ඔන්න විස්ථාපන කාල ප්‍රස්ථාර විතරයි ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්නේ. හරි. මුලින්ම විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මේකේ බිඳුවෙන් ඉරක් කරනලොත් මේකේ තේරුම මොකද්ද? කාලය කොච්චර ගියත් මම කියන ඒවා ඔළුවට දාන්න. කියන ඒවා ඔළුවට දාගන්න ඊට පස්සේ මේ වැඩේ ලේසි. කාලය කොච්චර ගියත් විස්ථාපනයේ බිඳුවේමයි. ඒකේ තේරුම මොකක්ද? මෙන්න මේකේ බිඳුව කියන ලක්ෂය අපි කියනවා මේ යම් කිසි ලක්ෂයක් අපි 23 කියලා සැලකුවොත් ඒකට කමත්තක තියෙනව ධන සහ කමත්තක තියෙනව ඍණ. හරි. එතකොට මේකෙන් අදහස් කරනවා මු බිඳුවේ මේ මිනිහෙක් නම් මු බිඳුවේ කොච්චර කාලයක ගියත් ඌ බිඳුවේමයි. ඒ කියන්නේ ඌ නිශ්චලතාවයේ ඉන්න. දැන් මේ මොකද්ද? විස්ථාපනය කාල පස්සේ යම් තැනකදී උඩකින් මෙහෙම ඉන්න. අපි හිතමු 3 කියලා. ඒකේ තේරුම තමයි මු මීටර් 3ක් ධන පැත්තට ගිහිල්ලා දිගට මේ මීටර් 3ෙම ඉන්නවා. ඒ කියන්නේ මීටර් 3 කියන තැන දිගටම ඉන්නවා. ඒකෙන් මොකක්ද කියන්නේ? එහෙනම් ඒත් නිශ්චලතාවයක්. එහෙනම් හොඳට මතක තියාගන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයක සරල රේඛාවකින් නිරූපණය කරන්නේ හැමතිස්සෙම නිශ්චලතාවයක්. හරි? ඒක ඔළුවට දාගන්න. හරි. විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙහෙම ආනතව සරල රේඛාවක් තිබුණොත් මේකේ තේරුම මොකද්ද? කාලය ගත වෙද්දී ප්‍රවේගය වැඩි වෙනවා. සෝරි. කාලය ගත වෙද්දී විස්ථාපනය වැඩි වෙනවා. කාලය මේ පැත්තට ගත වෙනවා විස්ථාපනය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? කාලයත් එක්ක විස්ථාපනය වැඩි වෙනවා නම් සරල රේඛියව නම් මේක කියන්නේ මේක ධන ප්‍රවේගය. ධන වී ප්‍රවේගය ධන. මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? කාලය ගත වෙද්දී විස්ථාපනය අඩු වෙනවා. කාලය ගත වෙද්දී විස්ථාපනය අඩු වෙනවා. එහෙනම් මේක ඍණ වී. ඍණ වී කියන්නේ ප්‍රවේගය එන්නෙන්න අඩු වෙලා. ඒකයි. එතකොට එච්චරයි ඒක කියන්න තියෙන්නේ. ඒ දෙක ඔළුවට දාගන්න. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ? දැන් සාමාන්‍ය විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ මෙන්න මේක දැන් අනුක්‍රමණය දන්නව ඇති නේද? අනුක්‍රමණය කියන්නේ අපි මෙන්න මේකේ මොකක් හරි එකක් හදන කෝණයේ tan එක. අපි මෙන්න මේකේ සරල රේඛාව කාලක්ෂයත් එක්ක හදන කෝණයේ tan එක. ඒකට tan θ සමානයි m කියන්නේ මේකේ අනුක්‍රමණයට. හරි? ඉතින් ඔන්න ඔක තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට මේකේ අනුක්‍රමණයෙන් අපිට ප්‍රවේගය හොයන්න පුළුවන්. ඔය දන්නව ඇතිනේ. හරි. ඊට පස්සේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ බලන්න. මම මේක කරන්නේ. මෙතන වෙලා තියෙන්නේ ඔන්න මේක බලන්න. අපි මේකේ එක එක ඇදගෙන ස්පර්ශක ඇඳන් යනවා. මොකද්ද මේ ස්පර්ශකවල ආනතිය එන්න වැඩි වෙනවා. ස්පර්ශකයේ ආනතිය එන්න වැඩි වෙලා කියන්නේ මෙන්න මේ තීටා කෝණයත් එන්න වැඩි වෙනවා. තීටා කෝණය වැඩි වෙලා කියන්නේ m එන්න වැඩි වෙනවා. m කියන්නේ මොකක්ද? m කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය එන්න වැඩි වෙනවා. කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් මේකෙන් කියවෙන්නේ ධන ත්වරණයක්. මේකෙන් කියවෙන්නේ ධන ත්වරණයක්. මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? එහා පැත්තේ. මේකටත් මම ස්පර්ශක ඇඳ යනවා දැන්. ඒකේ ආනතිය එන්න අඩු වෙනවා. ආනතිය එන්න අඩු වෙනවා කියන්නේ tan θ අඩු වෙනවා. tan θ අඩු වෙනවා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. අනුක්‍රමණය එන්න අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රවේගය එන්න අඩු වෙනවා. ප්‍රවේගය එන්න අඩු වෙනවා කියන්නේ මේක මොකද්ද? මේක මන්දනය. ඒ කියන්නේ ඍණ a. ඔන්න 6 හොඳට මතක තියාගන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරවල.
ඔය හය හරියට ඔළුවේ තියෙනවා නම් ඕන ගාණක් විස්ථාපන කාල ප්‍රස්ථාර වලින් හදන්න පුළුවන්. ඔයම ඒවා ඉන්නේ වෙනස් කරලා එන්නේ ඔය එකට එකතු කරලා එන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ හය ඔළුවේ තියෙනවා නම් මොකද්ද සමරියක් විදිහට සාමාන්‍යයෙන් විස්ථාපන කාල ප්‍රස්ථාරින් එන ඕනම ගාණක් වගේ හදාගන්න පුළුවන්. මේක අමතක නම් ඔළුවට දාගන්න. ඇඳගත්තත් කවන්න. මේ හය ඔළුවට දාගන්න. අපි ඉක්මනට යම් වැඩේ මොකද අපිට තව තියෙනවා ගණන් ගොඩක් හදන්න. හරි. ඊට පස්සේ ඔන්න විස්ථාපනය ඉවරයි. ඔන්න දැන් විස්ථාපනය ඒක ඔළුවට දාගත්තා. හරි. දැන් විස්ථාපනය පැත්තකින් තිබ්බ දැන් එන්න ප්‍රවේගය. හරි. මං කියවනේ මේවා අපි මුලින්ම ඉගෙන ගත්තදී එකින් එක ක්‍රමයෙන් ඔළුවට දාගන්න. ක්‍රමයෙන් ඔළුවට දාගෙන පස්සේ මේක ඔක්කොම එකපාර බැලුවට කවන්නේ ඊට පස්සේ තේරෙනවා. ඔයා තාම මේක අර හොඳට ප්‍රැක්ටිස් කරපු නැති කෙනෙක් නම් එකින් එක වෙන වෙනම බලන්න යන්න එපා. එතකොට පැටලෙනවා. මුලින්ම වෙන වෙනම මේක ගැන හොඳට අධ්‍යයනය කළා. පස්සේ මේ ඔක්කොම එකට බැලුවට කවන්නේ. හරි. ඊට පස්සේ අපි යම් ප්‍රවේග කාල ප්‍රස්ථාරය කාල ප්‍රස්ථාරය නම් තුන්වෙනි එක ඕනේ නෑ වගේ. අපි ඒව ගැන මොකද කතා කරන්නේ. අපි අර කතා ටිකම මේකෙත් අඳලා බලමු. අපි යන විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇඳ ටිකමයි අඳින්නේ. හැබැයි විස්ථාපනය කියන්නේ එකක්. තොර මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියන්නේ එකක්. ඒ නිසා ඒ දෙක පටල ගන්න එපා. හරි. අපි තුනක් ගන්නවා. මේක අපි එකක් අඳිමු. එතනින් හැර වැඩි ඕනේ නැහැ. ඔන්න. මේකේ මොකක්ද කියන්නේ? අපි දැන් මෙහෙම ගැන්ටි උදාගමු. එතකොට ලේසි. ප්‍රවේගයේ බිඳුවයි දිගටම. ප්‍රවේගය කාලක්ෂය ඒ කියන්නේ කාලය ගමන් කරද්දී ප්‍රවේගයේ දිගටම බිඳුවයි. ඒ කියන්නේ මිනිහෙක් වැන්දොත් මුගේ ප්‍රවේගයේ දිගටම බිඳුවයි. v බිඳුවයි. v බිඳුවයි කියන්නේ උන් චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ කියන්නේ අපි නිශ්චල. ඔන්න. දැන් මතක තියාගන්න අපි vt ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක කාලක්ෂයේ දිගේ මෙහෙම ගිරක් තිබ්බොත් ඒකේ තේරුම තමයි මුගේ v බිඳුවයි. ප්‍රවේගයේ බිඳුවයි. කාලය ගත වෙනවා v බිඳුවයි. ඒ කියන්නේ මු නිශ්චල. හැබැයි ඔන්න පොඩ්ඩක් වෙනස් වෙනවා. මේකේ උඩින් ඉරක් තිබුණා. උඩින්. කියන්නේ කාලක්ෂය නෙමෙයි. ඊට උඩින් දැන් පහ වගේ තැනක ඉරක් තියෙනවා. මේකේ මොකද්ද? කාලය කොච්චර ගත වුණා? කාලය කොච්චර ගත වුණා? මෙයාගේ ප්‍රවේගය 5යි. ප්‍රවේගය 5යි කියන්නේ මු නිශ්චලද? නෑනේ. ප්‍රවේගය 5යි. ඒ කියන්නේ උට 5ක ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් මු කොහේ හරි අපි මෙහෙට හරි කොහෙට හරි මු 5ක වේගයෙන් දිගටම යනවා. 5 කියන එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඌ 5න් දිගටම යනවා කියලා කියන්න පුළුවන්. බිඳුවේ තිබුණොත් නිශ්චලයි 5 කිව්වොත් 5. ඒ කියන්නේ 10 කියන්නේ මොකද? 10 කලින් දෙනවා කියන්නේ. එහෙනම් මු 10 දිගටම කොහේ හරි යනවා. කාලය කොච්චර ගියත් ඌ 10න්ම දිගටම යනවා. හරිද? ඔන්න. දැන් විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ඔය සීන් එක නෙමෙයි උනේ. ඒ නිසා තමයි කිව්වේ මුලින් වෙන වෙනම කරගෙන පස්සේ මොකක්ද උනේ කියලා බලන්න. මේකේ එතකොට බිඳුවේ තිබුණොත් නිශ්චලයි සා උඩට ගිය ඒක ඒ අදාළ වේගයෙන් දිගටම යනවා. බල්ලෙක් බුරන පොඩ්ඩේ. හරි. ඊට පස්සේ මේක බලන්න. මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? කාලය ගත වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. කාලය මේ පැත්තට ගත වෙනවා ප්‍රවේගය වැඩි වෙනවා. ඒකේ තේරුම මොකක්ද? කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙනවා. මොකක්ද එහෙනම්? දන්නවනේ. මේක ත්වරණයක්. කියන්නේ දන්න ඒ ඊට පස්සේ කාලයත් එක්ක මෙන්න ප්‍රවේගය අඩු වෙනවා. කාලය ගත වෙනවා ප්‍රවේගය අඩු වෙනවා. එහෙනම් මේක ඍණ ඒ. මේක වෙලා තියෙන්නේ මොකක්ද? කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මොකක්ද ඒ කියන්නේ? අපි මේක අර වගේ නැන්ද මේ ස්පර්ශයට අර කලින් එකේ වගේ නැති කරනවනේ. අපිට විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ආවේ ප්‍රවේගය. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ ත්වරණය. මම මේ කියන ඒවා හොඳට අහන් ඉන්නවද?
හොඳට අහන් ඉඳියොත් හොඳට ඔළුවට යනවා. නිකන් ඔය වචන ටිකක් වගේ අහන් ඉඳියොත් ඔළුවට යන්නේ නැහැ. හොඳ. ඒ නිසා හරියට අහන් ඉන්න. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක tan θ වලින් එන්නේ මේකේ අනුක්‍රමණය ත්වරණය කියලා තමයි එන්නේ. හරි. එතකොට මේක වෙනපත් වෙලා තියෙන්නේ මේකේ θ වැඩි වෙලා θ වැඩි වෙනවා කියන්නේ ත්වරණය අනුක්‍රමණය වැඩි වෙනවා. අනුක්‍රමණය කියන්නේ මේකේ ත්වරණය. ඒ කියන්නේ ත්වරණය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණය වැඩි වේ. අපි ඒ වගේ චලිත ගැන අත්‍තරම කතා කරන්නේ නැහැ. ත්වරණය එන්න වැඩි වෙනවා මේකේ. හරිද? එහෙනම් මෙන්න මේ ටික ඔලුවට දාගන්න. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර අර ඉස්සලා තවකට විස්ථාපන කාල ප්‍රස්ථාර මේ වගේ එකින් එක පිළිවෙලට ඔලුවට දාගත්තාම මේක අමාරු නෑ. එහෙනම් මම මේක අන්න මම කරන්නේ. අපි ගණන් වලට යමු ඊට පස්සේ. PDF එක පුළුවන් නම් ළඟට ගන්න. එහෙනම් අපි කරයි. PDF එක ළඟට ගන්නවා. PDF එකේ පළවෙනි ගාන වල නිශ්චලතාවය සිට නිදහසේ වටන බෝලයක් තිරස් පොළොවක් සමග පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කරයි. පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ ඒක දන්න දෙයක් කියන්නේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ ගැටුමෙන් ශක්ති හානියක් වෙන්නේ. කියන්නේ යම් කිසි ප්‍රවේගයකින් ගැටුණා නම් ඒ ගැටුණු විදිහටම පොළාපයින් ශක්ති හානියක් වෙන්නේ නැහැ. බෝලේ ගැටීමෙන් පසු ෂණිකව නිශ්චලතාවයට පත්වන අවස්ථාව දක්වායි ප්‍රවේගකාල ප්‍රස්ථාරය වඩාත් හොඳින් නිරූපණය කරන්නේ. හරි. ෂණිකව නිශ්චලතාවයට පත්වනවා කියන්නේ බෝලය මෙහෙම වැදිලා මේක හිතමු මේක බෝලය මෙහෙම වැදිලා ආයි මේක බම්ප් වෙලා ආයි උඩට ගිහිල්ලා නිශ්චල වෙනවනේ. අන්න ඒ අවස්ථාව තමයි ෂණිකව නිශ්චල වෙන අවස්ථාව කියලා කියන්නේ. එතකොට මොකක්ද ඒක වෙන්නේ? අපි බෝලයක් උඩ ඉඳන් අතාරිද්දි වෙන්නේ මොකද්ද? ත්වරණය නිසා පල්ලෙහාට G ත්වරණය තියෙනවා. ඒ නිසා ප්‍රවේගය එන්න වැඩි වෙලා මෙතන පොළවේ බෝලය ගැටුණ ගමන් ප්‍රවේගය වැඩි වෙලා මෙතන පොළවේ ගැටුණ ගමන් ප්‍රවේගය ෂණිකව දිශා මාරු වෙනවා. මුලින් ප්‍රවේගය තිබ්බ යටට ගැටිලා මේ පැත්තට යන්න ගත්ත ගමන් ප්‍රවේගය ෂණිකව මාරු වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? මුලින් නිශ්චලව තියෙන්නේ. මුලින් නිශ්චලව තිබ්බ එක එන්න ප්‍රවේගය වැඩි වෙලා පොළා පැනපු ගමන් මෙතන වැදිච්ච ගමන් ෂණිකව ප්‍රවේගය මේ පැත්තට තිබ්බ V ෂණිකව ඍණ පැත්තට එනවා. ඊට පස්සේ ආයි ප්‍රවේගය එන්න අඩු වෙලා මෙතනදී ආයි බිඳුවට එනවා. හරි වැඩේ තේරුණාද මම? ඔන්න ප්‍රවේග නෙමෙයි ඕනම ප්‍රස්ථාරයක සීන් එක තින්නේ වෙන දේ හරියට ඔලුවට දාගෙන ප්‍රස්ථාරය හරියට ඇඳලාම එතනින් ඉවරයි වැඩේ. අර එකපාරට ඩෝන් ගාලා නිකන් රතිඤ්ඤා පිපුරා වගේ ඉවරයි. ඉක්මනින් වැඩේ යනවා මේ ප්‍රස්ථාර කෑල්ල හරියට ඔලුවට දාගන්නයි වැඩේ. මුලින්ම බෝලය අතාරිද්දි ප්‍රවේගය වැඩි වෙලා ගැටුණා. මේ ප්‍රවේගය වැඩි වෙලා
එකම මොහොතකට ගැටෙනවා. ගැටෙද්දි ක්ෂණිකව ප්‍රවේගය මෙන්න මේ පැත්ත තිබ්බ එක මේ පැත්ත උඩට මාරු වෙනවා. ඒ කියන්නේ මේක වෙන අනිත් පැත්තට යනවා සම්පූර්ණයෙන්ම. මේ තියෙන ධන පැත්ත මේ තියෙන ඍණ පැත්ත. මේ තියෙන ඍණ පැත්ත. ඒකට ඍණ පැත්තට යනවා. ඒකට මේ පැත්තේ තියෙන ඍණ v මේ තියෙන ධන v. ඊට පස්සේ අන්නේ ප්‍රවේගය උඩට තිබ්බ ප්‍රවේගය එන්න අඩු වෙලා ආයි උඩදී නිශ්චලතාවයට එනවා. ඉතින් ඔන්න ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. බලන්න තේරුණාද කියලා. එතකොට ඒකට උත්තරේ 3. ඔන්න දෙවෙනි එක බලන්න. වස්තුවක ත්වරණය මේක දාගත්ත නැති දාගන්න ඉක්මනට දාගෙන මේ දෙවෙනි එක බලන්න. වස්තුවක ත්වරණය කාලය සමග විචලනය වන ආකාරය ඉහත රූපයේ ඉහත නෙමෙයි පහත පහළ යදී. පහත රූපයේ දක්වා ඇත ප්‍රවේග කාල ප්‍රස්තාරය හොඳින්ම නිරූපණය කරන්න. මෙන්න මේක ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට මේ මොකක් හරි ප්‍රස්තාරයක් දීලා ඒකෙන් මේක කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්තාරයක් දීලා විස්ථාපනය. අර ඒ වගේ අහන්න පුළුවන්. මේකනේ ප්‍රස්තාරය. මේකේ ප්‍රස්තාරය. මම මේක අඳින්න යන්නේ නැහැ නිකන් මේකෙම පොඩ්ඩක් කියන්න යන්න. මේකේ මොකද්ද මේ වෙලා තියෙන්නේ වල? මේක ඔයගොල්ලන්ට පැහැදිලිනේ මේක අඳින්න එක මේ වෙලා යන නිසා මම බොරුවට මේ පෙන්න. මේකේ මෙතනින් යම්කිසි ත්වරණයක් තියෙනවා. ඒ ධන ත්වරණය ආයි ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ වැඩි වෙලා තියෙනවා. ත්වරණය තියෙනවා. ඒ ත්වරණය වැඩි වෙලා තියෙනවා. පස්සේ එක පාර්ට් එක ඍණ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඍණ පැත්තක ආයි අඩු වෙලා තියෙනවා. හරිනේ. ඉතින් දැන් ඔන්න ඕක වෙන වැඩේ මම කියන්න. මොකක්ද උනේ? ත්වරණය ධන පැත්තේ තිබ්බා. ධන පැත්තක එක පාර්ට් වැඩි වුණා. ආයි ඒකම ඍණ පැත්තට ගියා. ආයෙත් ඍණ පැත්තේ තිබ්බ එක එන්න අඩු වුණා. දැන් මම ඒක හිතාගෙන ප්‍රවේගකාන්ත ප්‍රස්ථාරය යන්නේ. මුලින්ම තිබ්බේ මොකද්ද? ධන ත්වරණය. ධන ත්වරණයනේ. අපි ධන ත්වරණයක් අදින ප්‍රවේගකාන්ත ප්‍රස්ථාරයක අපි ඉස්සල්ලා ඉඳන් මෙන්න මෙහෙම අහලා තියෙනවා. ඔන්න. ඊට පස්සේ තිබ්බ ත්වරණය තිබ්බ ගානට වඩා වැඩි වුණා. එහෙනම් මොකද්ද? මේකේ tan θ කියන්නේ මේ ත්වරණය කියන්නේ. එහෙනම් මේ θ ට වඩා ඊට පස්සේ තියෙන θ වැඩි වෙන්න ඕන. මොකද ත්වරණය වැඩි වුණාට අපි මෙතන ඇල්ෆා කියලා ගන්න. මේ ඇල්ෆා කියන එක විශාලයි θ ට වඩා. ඔන්න ඔය වගේ එකක් එන්න ඕනේ. ඊට පස්සේ ක්ෂණිකව ත්වරණය ඍණ වුණා. ආයි ධන පැත්තෙන් ඍණ පැත්තට ගියා. එහෙනම් මොකද්ද? ධන පැත්තෙන් ඍණ පැත්තට ගියා කියන්නේ මේකේ අනුක්‍රමණය මේ පැත්තටනේ තිබ්බේ. මේ පැත්තට ඇලවුනේ. ඒක ආයි අනිත් පැත්තට ඇලවෙන්න ඕනේ. අනිත් පැත්තට ඇලවෙන්න ඕනේ. ඊට පස්සේ ඍණ ප්‍රවේගය අඩු වෙලා. ඒ කියන්නේ මොකද්ද? ඍණ ප්‍රවේග sorry ඍණ ත්වරණය අඩු වෙනවා. ඔන්න බලන්න ප්‍රස්ථාරය කෑලි 4කට යන්නේ මුලින්ම තිබ්බා ධන ත්වරණයක් තිබ්බා. ධන ත්වරණය ආයි දෙවෙනි කොටසේදී ත්වරණය වැඩි වුණා. ඒ කියන්නේ ප්‍රවේගකාන්ත ප්‍රස්ථාරයක නම් අපි යන්නේ ආනතව ආනදිය වැඩි වුණා. ආයි ආනදිය අඩු වුණා. ඊට පස්සේ ඊළඟට තියෙන ඍණ ත්වරණය අඩු වෙලානේ. ඍණ ත්වරණය අඩු වෙලා නම් මේකේ තියෙන මේ පැත්තට තියෙන ආනදිය අඩු වෙන්න ඕන. ඔන්න ඔය ටික කොටක් වගේ එන්නේ. උත්තරේ අද උත්තරේ 2. මේක ආයි තේරුම් නැත්නම් තනියම හිතන්න මේ ප්‍රස්ථාර කියන කෑල්ල තනියම හිතලා ඔලුවට දාගන්න ඕන කෑල්ල ඔලුවට ගියාට පස්සේ ආයි අමතක වෙන්නේ නැති කෑල්ල ප්‍රස්ථාර කියලා කියන්නේ. ඒ නිසා මේක එමීට ඔලුවට දාගන්න. හරිනේ. අපි ඒත් එක්කම මේ 4 වෙනි ගාන බලමු.
ඒත් එක්කම හතරවෙනි ගණනක් බලමු. හතරවෙනි ගණන දෙන වස්තුවක ත්වරණය කාලය සමග වෙනස් වන ආකාරයට රූප සටහනේ දක්වා ඇත. වස්තුව නිශ්චලතාවයේ සිට ගමන් අරඹන්නේ නම් උපරිම ප්‍රවේගය. හරිද? ඔන්න. අනිත් කතාව තමයි මෙන්න මේ කියන එක එක ප්‍රස්ථාරවල වර්ගඵලයෙන් අපිට යම්කිසි දෙයක් එනවා. මොකක්ද අපි අනුක්‍රමණය ගැන කතා කරානේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් අනුක්‍රමණයෙන් ප්‍රවේගය එනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක නම් මේ වගේ අනුක්‍රමණයෙන් ත්වරණය එනවා. ඉතින් ඔන්න ඔය වගේම අපිට එක එක ප්‍රස්ථාරවල වර්ගඵලයෙන්ුත් මොකක් හරි එකක් එනවා. ඒක තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලය. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයනේ. අපි මේකම ගමු. මේකේ මෙතනට අපි වර්ගඵලය ගත්තොත් ඒ වර්ගඵලයෙන් එන්නේ වර්ගඵලය S නම් S නෙමෙයි. මොකක් හරි ගමු. මේ වර්ගඵලය මොකක් හරි ගමු. වර්ගඵලය 50යි කියලා කියමු. මේ 50 කියලා කියන්නේ විස්ථාපන. 50 කියලා කියන්නේ විස්ථාපන. ඒකේ තේරුම තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එන්නේ විස්ථාපනය. ඒ වගේම ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵල. ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එන්නේ අපි ඒක ත්වරණ කාල ප්‍රස්ථාරයක් කියලා හිතමු. මේකේ වර්ගඵලයෙන් එන්නේ v ප්‍රවේගය. ඔය දන්නේ නැති නේ මම නිකන් මේ දන්නේ නැහැ කියලා හිතන් කියන බොරුවට. මම දන්නවා නේ අර කවුරු හරි දන්නේ නැත්තම් ඔළුවට දාගන්නයි කියන්නේ. මේක ඔළුවට දාගන්න. මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් විස්ථාපනය නම් ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලේ ප්‍රවේගය එනවා. එහෙම බලලා හතරවෙනි එකට උත්තරේ බලන්න. ඔන්න බලන්න හතරවෙනි එක. වස්තුවක ත්වරණ කාලය වෙනස් වෙනවා. මෙහෙමයි උපරිම ප්‍රවේගය අහන්න. ඔන්න බලන්න පළවෙනි තප්පරේ 2යි ත්වරණයෙන් ගිහිල්ලා තියෙනවා. පළවෙනි තප්පරේ 2යි ත්වරණයෙන් ගිහිල්ලා තියෙනවා. දැන් මේක වර්ගඵලය ගත්තොත් අපිට එනවා 2යි කියලා. ඒ කියන්නේ මේකේ පළවෙනි තප්පරේදී මේකේ වර්ගඵලය 2යි කියලා කියන්නේ පළවෙනි තප්පරයේ අවසානයේදී මේකේ ප්‍රවේගය v සමානයි 2යි ms ඍණ 1 වෙලා. ඊට පස්සේ 1 ඉඳන් 3 වෙනකන් තප්පර දෙකක් ත්වරණය බිඳුව. ත්වරණය ඔය මැද රේඛාව ගිහිලා තියෙන එක ඇඳිලා නැහැ උනාට බිඳුව. ඒකේ තේරුම තමයි ත්වරණය වෙනස් වෙලා නැහැ. ත්වරණය බිඳුව. ත්වරණයේ බිඳුව කියන්නේ ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රවේගය දෙකෙන්ම තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඍණ පැත්තට ගිහිල්ලා තිනවා 3 ඉඳන් 5 වෙනකම් තප්පර දෙකක්. ඒ කියන්නේ මේක මන්දනයක් තිබිලා තියෙනවා. එතකොට අපි ඒකේ ගුණ ගන්නවනේ. ඒ කියන්නේ දෙවරක් දෙකනේ. ඒ කියන්නේ හතරයි. ඒ කියන්නේ මේක ප්‍රවේගය හතරක් අඩු වෙනවා. දැන් දෙකේනේ තිබ්බේ. දෙකේ තියලා හතරක් අඩු නැගෙන්නේ ඍණ දෙකක් වෙනවා. ඒ කියන්නේ මේක මේ පැත්තට දෙකෙන් යයා ඉඳලා තප්පර 5ක් අවසානයේදී මේ පැත්තට ඍණ දෙකක් වෙනවා. මේ පැත්තට ගියපම මේ පැත්තට ඍණ දෙකක් වෙනවා. ඊට පස්සේ ඔන්න ආයි 5 ඉඳන් 7 වෙනකන් ඒ විදිහටම තියලා 7 ඉඳන් 8 වෙනකන් තප්පරේදී ආයි දෙකක තොරණයක් එනවා. මේ 7 ඉඳන් 8 කියන්නේ ආයි කීයද නෝ? ඒකේ වර්ගඵලය 2යිනේ. එහෙනම් ඍණ දෙකේ තිබ්බ එක ආයි දෙකක් වුණා කියන්නේ ආයි තොර ප්‍රවේගයේ බිඳුවක් වුණා. ඔය වර්ගඵල වලින් මෙන්න මේ කතාව කරේ. එතකොට උනේ මොකද්ද? මුලදී ප්‍රවේගයේ දෙකේ තිබ්බා. දෙකකට වැඩි වුණා ත්වරණය නිසා. ඊට පස්සේ 3 වෙනකන් දෙකේම තිබ්බා. ආයි 3 ඉඳන් 5 වෙනකන් ත්වරණය ඍණ වුණා. ත්වරණය ඍණ වුණා කියන්නේ අර තිබ්බ ප්‍රවේගය අඩු වෙලා ඍණ දෙකට ආවා. ඊට පස්සේ ඍණ දෙකෙන් 7 වෙනකම්ම තිබ්බා. ඊට පස්සේ 7 ඉඳන් 8 වෙනකම් ආයි ත්වරණයක් ඇවිල්ලා ආයි ඍණ දෙකට මේක ධන දෙකක් වෙලා සම්පූර්ණයෙන් ප්‍රවේගයේ බිඳුව වුණා. ඕක තමයි ඔය සමීකරණය වෙන සමරිය. එතකොට ඔගේ උපරිම ප්‍රවේගය හන්නේ උපරිම ප්‍රවේගයේ දෙකට විතරයි. එහෙනම් උත්තරේ 2යි.
තුන බලන්න තුන. තුන. දැන් මම මේක බෝඩ් එකේ බොරුවට අඳින්න යන්නෙත් නෑ ඔයගොල්ලන්ට දැන්. මම හිතනවා වැඩි තේරෙන්නේ නැති කියලා. ඒ නිසා තුන බලන්න. මේක හැබැයි දුරකාල ප්‍රස්ථාරය. දුරකාල ප්‍රස්ථාරයක් කිව්වහම විස්ථාපනයත් එක්ක මහ ලොකු වෙනසක් නෑ. විස්ථාපනය වගේම තමයි. හැබැයි දුරකාල ප්‍රස්ථාරයක වෙන්නේ මොකක් හරි එකක් වැඩි වෙනවා විතරයි. දුර ගත්තොත් දුර වැඩි වෙන එකම විතරයි වෙන්නේ. විස්ථාපනය වගේ විස්ථාපනය අඩු වෙන්න පුළුවන්. දුර අඩු වෙන්න බෑ. තනිකර ඔක්කොම වැඩි වෙනවා විතරයි. ඍණ පැත්තක් ඇත්තෙත් නෑ. හරි. එතකොට ඔගේ ඔන්න බලන්න. ඔගේ කොටස් තුනක් නෙදී. අපි මේ කොටසෙන් කොටස වෙන වෙනම හිතමු. මුලින්ම තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ ප්‍රවේගය ඒකාකාරව තියෙනවා. ප්‍රවේගය ඒකාකාරව ගිහිල්ලා කියලා කියන්නේ ප්‍රවේගය ඒකාකාරව තිබිලා කියන්නේ විස්ථාපනය කාලයත් එක්ක වැඩි වෙන්න ඕන. ඔන්න ඔහොම. ඊට පස්සේ ප්‍රවේගය වැඩි වෙලා කාලයත් එක්ක. එහෙනම් ත්වරණය නම් කොහොමද? විස්ථාපන කාල ප්‍රස්ථාරය වෙන්නේ මේ වගේ. ඊට පස්සේ ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ මන්දනයක්. මන්දනයක් කොහොමද පිළිගන්නේ? ඔන්න. මෙහෙම ගියා. මේ මන්දනය, මේ ත්වරණය සහ මේ තියන්නේ ප්‍රවේගය. අර මං කියන්නේ අර දේවල් ටික මතක නම් මේව සට ගාලා කරන්න බෑ. ඒකට උත්තරේ ඔන්න 1.4යි 2ම තියෙනවා. මොකද්ද? ඔන්න පළවෙනි වෙලාවේ D1 දුරක් ගිහිල්ලා. දෙවෙනි වෙලාවේ D2 දුරක් ගිහිල්ලා. එහෙනම් මේක උස කීයද? දෙවෙනි වෙලාවේ D2 උතුරන්නේ ගිහිල්ලා තියෙන්නේ එහෙනම් D1 දන D2. මෙන්න මේ කෑල්ල විතර D2 දුරක් ගිහිල්ලා. ඒ කියන්නේ මේකේ උස D2. ඔක්කොම උස D1 දන D2. එහෙනම් මේක D1 දන D2 දන D3. උත්තරය එතකොට 4. හරි. එතකොට මේ වැඩේ මේ රතු පෑනෙන් තදට ලියනවා මේක නැකෙන්නේ නැහැ. ඒක තමයි. හරිනේ. දැන් ඔන්න ඔය තමයි කතාව. දැන් අපි පොඩ්ඩක් අර ගුරුත්වය යටතේ චලිතවල පොඩි දෙයක් ඉගෙනගෙන ඉමු. මේක දන්නේ නැති අයට මම කියලා දෙන්න හදන්නේ. දන්න අය නම් අවුලක් නැහැ. අපි ගුරුත්වය යටතේ චලිතවල ගොඩක් වෙලාවට අපි නම් මොකක් හරි බෝලයක් උඩ ඉඳන් නිශ්චලව අතාරිනවා කියන එක වෙන ප්‍රසිද්ධ කතාවනේ. නිශ්චලව මොකක් හරි අතාරිනවා. එතකොට හැමතිස්සෙම මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න. මේක කටපාඩම් කරගත්තක් කවන්න මේක වාසි. මොකද සෑහෙන ඕන වෙනවා. අපි මොකක් හරි බෝලයක් උඩ ඉඳන් නිශ්චලව අතහැරියොත් ගුරුත්වජ ත්වරණය 10යි. ගුරුත්වජ ත්වරණය 10යි කියලා කියන්නේ හැම තප්පරයකදීම ප්‍රවේගය 10 ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේක ඔන්න S1 S2 මේකේ තියෙනවා ඔන්න පළවෙනි තප්පරය, දෙවෙනි තප්පරය, තුන්වෙනි තප්පරය, ඔන්න හතරවෙනි තප්පරය. ඒ කියන්නේ පළවෙනි තප්පරයේදී මේකේ ප්‍රවේගය බිඳුවෙන් නම් අතහැරියේ 10ක් වෙනවා. දෙවෙනි තප්පරේ 20ක් වෙනවා. තුන්වෙනි තප්පරේ 30ක් වෙනවා. හතරවෙනි තප්පරේ 40ක් වෙනවා. ඔහොමම දිගටම ලියන්න යන්න. හරිනේ. ඒ කතාව හැදෙන්නේ ප්‍රවේග කතාව. මේක කොච්චර දුරක් යනවද කියලා අපිට බලන්න. ඔක හදලා ගත්ත හැබැයි දැන් දන්නවනේ. මුල් ප්‍රවේගය 0යි අවසාන ප්‍රවේගය 10යි. කාලය තප්පර 1යි. එතකොට මේ වගේ දුර ගත්තොත් දුරේ යම් කිසි රටාවක් වෙනවා. මේක ඔයගොල්ලෝ කලින් දැකලා තියෙනවද දන්නේ. මෙන්න මේව රටාවක් වෙනවා. ඒ කියන්නේ මේක පළවෙනි තප්පරයේදී වැටෙන්නේ 5ක දුරයි. දෙවෙනි තප්පරයේදී 15. තුන්වෙනි තප්පරයේදී 25. හතරවෙනි තප්පරයේදී 35. මේවා ටික එකතු කරලා ඕන නම් අපිට මුල් එක ගන්න දැන්. ඒ කියන්නේ තප්පර දෙකක් තුල වැඩිච්ච මුළු ගාන කීයද? එහෙම 20යි. ඔන්න ඔය වගේ එන තප්පර තුනක් තුල වැඩිච්ච ගාන
20යි 25යි අද 45. එහෙනම් මේකත් එක්කම දෙච්චුනේ 80. ඔන්න ඔය කතාව කටපාඩමින් හරි මතක තියාගන්න මේක සාමාන්‍යයෙන් මාර්ගයෙන් ගණන් වලට ලේසි කරගන්න. හැමතිස්සෙම මේ ගුරුත්වය යටතේ නිශ්චලතාවයෙන් අතහැරියොත් හොඳයි. නිශ්චලතාවයෙන් අතහැරියොත් මෙන්න මේ සීන් එක එනවා. හැමතිස්සෙම වැටෙන්නේ 5 15 25 35 එකේ සහ ප්‍රවේගය නම් ලේසි 10 20 30 40. ඒක දන්නවනේ. ඒතකොට විස්ථාපනය මෙන්න මෙහෙම තමයි වැඩි වෙන්නේ. හැමතිස්සෙම කිව්වොත් ඔයාලට මොකක් හරි ගානක් දෙනවා මෙහෙම. ගොඩනැගිල්ලක් මුදුනේ සිට නිශ්චලව බෝලයක් අතහැරිය විට මේ නෑ අපි කොහොම මීටර් මේක නිකන් මෙහෙම මීටර් 80ක් උස ගොඩනැගිල්ලක ඉඳන් බෝලයක් නිශ්චලව අතහැරියට පස්සේ මේ ඒක පල්ලෙහාට වැටෙන්න කොච්චර කල් ගත වෙනවද? එහෙනම් මොකද්ද? 80යි කියලා කියන්නේ එහෙනම් අපිට 5 15 25 කියලා ගණන් ගන්නවා. 5 15 25 35. එහෙනම් 5යි 15 20 20 25 45 45 35 80. එහෙනම් හරියටම තප්පර 4කින් තමයි මේක වැටෙන්නේ. එහෙනම් උත්තරේ 4. මේක මෙතන බෝඩ් එකේ තියෙන නිසා අවුලක් නැහැ. මම කියන්නේ ඕගොල්ලෝ වෙනම හිතලා ගන්න ඕන. දැන් මේක නැතුව එක වාට තිබ්බනම් මොකක් හරි එකක ගොඩනැගිල්ල උසු දීලා නැහැ. ගොඩනැගිල්ලක් උඩ ඉඳන් බෝලයක් නිශ්චලව අතහැරියාම බෝලේ වැටෙන්න තප්පර 3ක් ගියා. ගොඩනැගිල්ලේ උස කීයද? ඉක්මනට හදද? එහෙනම් තප්පර 3යි නම් ගියේ. පළවෙනි තප්පරේ 5යි 15යි 25යි. එහෙනම් 5යි 15යි 20යි 20යි 25යි 45යි. ඕම හත්තට. ඕනම එකක් ඔය වගේ මෙහෙම එකතු කරලා හදද? ඔන්න තප්පර 6ක් ගිහිල්ලා වැටුණා. තප්පර 6ක් ගිහිල්ලා නම් වැටෙන නිශ්චලතාවය දැන් අතහැරලා 6ක් ගණන් ගන්න. 5 15 25 35 45 55. ඔය ඔක්කොම ටික එකතු කරාම තප්පර 6කදී වැටිච්ච ගාණ එනවා. ඔය වගේ අපිට මේ මාර්ග ලේසි කරගන්න මේ සීන් එක බලන්න. ඔන්න ඔය කතාව දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔළුවට දාගන්න මේක මාර්ග විදියට වටිනවා. හැමතිස්සම අමතක කරන්න එපා මේක මේ හැම එකටම දාන්න යන්න එපා. මේක වෙන්නේ මේ නිශ්චලතාවයේ ඉඳන් අතහැරියොත්. නිශ්චලතාවයේ ඉඳන් මෙහෙම අතහැරියොත් මෙහෙම 5 15 25 35 විදියට. මේක සමහරවිට දැන් උදාහරණයක් විදියට ගොඩනැගිල්ලේ උස 40යි වගේ දුන්නොත් ටිකක් අවුල් වැඩි. 40යි වගේ දුන්නොත් ඉතින් මේක දාන්න බෑ. එහෙනම් මේ තප්පර 3 නෙමෙයිනේ වැටෙන්නේ. එහෙනම් තප්පර 3ට වඩා පොඩ්ඩක් උඩි. අර ඒ වගේ මේ හැම එකටම දාන්න බෑ. හැබැයි ගොඩක් ඒවට දාන්න පුළුවන්. මේ වැඩේ අඟුවට දාන්න. ඔය වගේ දිගටම පල්ලෙහාට යත යන්න. 35 45 55 65 ඔහොම දිගටම යන්න. ඕකෙන් තව කතාවක් මම කියන්නම්. අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණය අඳින්නේ මෙහෙමනේ. ත්වරණය අඳින්නේ මෙහෙමනේ. දැන් අපි අර වැටිච්ච බෝලේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගන්නවා. ඔහොම තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්නේ. අපි මේ තප්පරෙන් තප්පරේ ලකුණු කරමු. මේ තප්පරෙන් ලකුණු කරමු. ඔන්න ඔය තප්පරෙන් තප්පරේ ලකුණු කරමු. අපි ගෝනේ පළවෙනි තප්පරේ වැටෙන්නේ කීයද? 5යි මීටර. දෙවෙනි තප්පරේ වැටෙන්නේ 15. ඒ කියන්නේ මේ 5 වගේ 3ක් නේද? 5 වගේ 3ක්. ඒ 3 හැදෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ ත්‍රිකෝණ කෑලි 3කින් හැදෙන්නේ. ඒකට මේක 15. අරක 25ක් වුණේ. ඒකේ ත්‍රිකෝණ කෑලි 5ක් තියෙනවා. මේකේ එක ත්‍රිකෝණ කෑල්ල මේකේ 1 අණු 3 අණු 5 අණු 7. ඔය වගේ හැමතිස්සෙම ඔන්න ඔය කියන ත්‍රිකෝණ කෑලි වලින් තමයි ඔක හැදෙන්නේ. ඔන්න ඕනම ත්වරණ ත්වරණයකදී ඕනම ත්වරණයකදී මේක මේ දැන් අරකින් මත අරින්න ඕනේ නැහැ. හොඳයි. ඉස්සෙල්ලා කතාව කිව්වා බෝලයක් නිශ්චලව අතාරින සීන් එක. මේක එහෙම වෙන්න ඕනේ නැහැ. මේක හැමතිස්සෙම ඕනම ත්වරණයකදී මේ වගේ මෙන්න මෙහෙම තමයි වැඩි වෙන්නේ. 1 3 5 7 අනුපාතයට තමයි විස්ථාපනය වෙනස් වෙන්නේ. මොකද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් එන්නේ විස්ථාපනයනේ. එතකොට 5 15 25 35 කතාව ආවේ අතර මෙන්න මේ කියන කෑල්ලේ. ඔන්න ඔය වගේ ඕනම ත්වරණයකට අපිට මෙන්න මේ සීන් එක පාවිච්චි කරන්න මේ ත්‍රිකෝණ කෑලි කතාව. මේවා මං හිතන්නේ ගොඩක් අය මේ සමහර විට දන්නේ නැතුව ඇති. ඒ නිසා මේ බලන්න ඕනේ.
1 3 5 7 9 අනුපාතයට තමයි ඕනම ත්වරණයක් ප්‍රවේග සෝරි විස්ථාපන වෙනස් වෙන්නේ. ඒක උඩට දාන්න. අපි දැන් ගණන් වලට බලන්න 6 වෙනි එක 10ක් වේගයකින් 40ක් උස 10යි ms ශ්‍රේණියක වේගයෙන් 40යි උස පියාසර කරන කුරුල්ලෙක් කුඩා පළතුරු ගෙඩියක් කටින් අතහරි නිදහසේ වැටීමට හැරැස්සුවහොත් පළතුරු එක වැටෙන්න මොහොතකට කලින් ප්‍රවේගය ඔන්න බලන්න. කුරුල්ලෙක් අපි මේ බෝල විතරක් අරමු. බෝලයක් විදිහට 10 ms ශ්‍රේණියක වේගයෙන් යන ගමන් ඉදිද්දි මු 40ක් උඩ ඉන්නේ. 40 මීටර උඩ ඉඳන් මුගේ බෝලේ මෙහෙම වැටෙනවා. බෝලේ වැටෙද්දි මම අර ප්‍රක්ෂිප්තකතාවෙත් කිව්වේ මේකේ තිරස් ප්‍රවේගයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක වැටෙන මොහොතේදී මේ 10 මෙහෙමම තියෙනවා. මොකද ගුරුත්වත්වරණයෙන් අරකට බලපෑමක් නැහැ. හැබැයි මේකේ යටට තියෙන ප්‍රවේගය උඩදී බිඳුව වුණාට මේ තප්පර 40 තුල වැඩි වෙලා මෙතනදී යම් කිසි ප්‍රවේගයක් තියෙනවා v කියන. අපි මේ v කියන එක මුලින්ම හොයාගමු. දැන් මම කිව්වනේ අර සමීකරණ හතර කරද්දී අපි දේවල් තුනක් දන්නවා. එකයි දන්නේ නැත්තේ අපි මොකක්ද ඕන සමීකරණය කියලා මම දැන් අපි මෙතන දන්නේ මොකද u දන්නවා පල්ලෙහාට දන්නවා අපිට b හොයන්න ඕනේ අපි s දන්නවා ඔන්න තාම මොකද්ද අපි දන්නේ තාම මොකද්ද අපි දන්නේ 15 අපි g දන්න a කියන එක දන්නවනේ ඒ කියන්නේ g නේ යකට තියෙන ත්වරණය දන්න එහෙනම් මොකද්ද අපි පාවිච්චි කරන සමීකරණය මේකට v වර්ග සමානයි u වර්ග තමයි 2x v වර්ග u වර්ග බිඳුවයි 2යි 10යි s 40 එහෙනම් v වර්ග වෙනවා 400යි 2යි මූල මම මේ වලින් මොකද මේ මූල ගත්තාම 20යි මූල 2යි කියන්නේ එහෙනම් මෙතන v කියන්නේ 20යි මූල 2 එහෙනම් මේ දෙකේ සංප්‍රයුක්තය කීයද අපිට පයිතගරස් දාලා ගන්න පුළුවන් පයිතගරස් දාලා ගන්න පුළුවන් බලන්න පයිතගරස් දාන්න එතකොට එන්නේ මේක පයිතගරස් දාලා ගත්තාම මේකේ සංප්‍රයුක්තාර්ය වෙන්නේ 30යි ms ඍණ 1 එතකොට 30යි තමයි එන්නේ ප්‍රවේගය හරිනේ එහෙනම් ඒකේ උත්තරේ මේසෙ මේක ලේසිම ගණනුත් තියෙනවා ඒවා නම් ඇත්තටම හදන්න ඕනෙත් නෑ මට අද print out එකක් ගන්න බැරි වුණා PDF එකේ ඒ නිසා මෙහෙම ණය කරන්න පහ පස්සේ හදමු 6 7 7 හතර ලේසි විස්ථාපන කාල ප්‍රස්ථාර පහක් තියෙනවා ත්වරණයක් මොකක්ද නිරූපණය කරන්නේ
ත්වරණයක් නිරූපණය කරන්නේ ඊ විතරයි නේ කරේ අන්සර්. ඒක හරි ලේසි දෙයක් මං ඉස්සල්ලත් කිව්වනේ. ත්වරණයක් කරන්නේ ඊ විතරයි. ඊට පස්සේ ඔන්න 8 බලමු. 8ත් ලේසි. පුද්ගලයෙක් යම් උසක සිට වස්තුවක් අතහරින මොහොතේම තවත් වස්තුවක් පහළට වීසි කරයි. ඒ කියන්නේ මොකද්ද? එකක් නිශ්චලව අතහරිද්දි එකක් පහළට වීසි කරනවා. පහත් දක්වා ඇති කුමන ප්‍රස්ථාරය මගින් වස්තු දෙක සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය වඩාත් හොඳින් නිරූපණය කරයි. ඔන්න. එකක් වීසි කරනවා එකක් නිකන් අතහරිනවා. කොහොම කරත් දෙකම වැටෙන්නේ ගුරුත්ව ත්වරණයෙන්ම නේද? කොහොම කරත් දෙකම වැටෙන්නේ එකම ත්වරණය. ත්වරණය එකන ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය එකම වෙන්න ඕනේ. මේකේ අනුක්‍රමණය එකම තියෙන එකම උත්තරයයි දෙන්නේ අංක එක උත්තරේ විතරයි. එතකොට ඒක උත්තරේ නිකම්ම වෙනවා. එතකොට අර ඒකේ එකක් පටන් ගන්නවානේ බිඳුවෙන් නෙමෙයි ටිකක් උඩින්. මොකද ඒක වීසි කරනවානේ. වීසි කරන නිසා ඒකට යම්කිසි ප්‍රවේගයක් මුලදී තියෙනවා. එතකොට ඒක එකක් පටන් ගන්න ඕනේ ටිකක් උඩින්. එතකොට ඒකට උත්තරේ එක. ත්වරණය වෙනස් වෙන්න බෑ කියන එක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. මොකද දෙකම වැඩෙන්නේ එකම ගුරුත්වද ත්වරණයේ. හරි 8 9 බලමු. ඔන්න මාර්ගයක සමාන්තර මන්තියට 3ක ගමන් කරන 1 2 3 නම් මෝටර රථ 3ක කාලය t සමානයි 0 සහ t සමානයි t හිදී පිහිටීම රූපයේ පෙන්වා ඇති අතර ඒවායේ ප්‍රවේග කාල ප්‍රස්ථාර b රූපයේ පෙන්වා ඇත. ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරේ b රූපයේ පෙන්වා ඇත. ඒ රූපයේ පෙන්වා ඇති අවස්ථාව සිදු වී තිබිය හැක්කේ ප්‍රස්ථාරවලිය වර්ගඵල යන පහත කුමන තත්ත්වයේ සපුරා ඇතනම් පමණිද? මොකද්ද මේ වෙලාදී? t නෝට් ඉඳන් t බිඳුවේ ඉඳන් t නෝට් එකට ගිහිල්ලා තියෙනවා. අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? අන්තිමට මේ ඔක්කොම එකම වෙලාවේ අන්තිම තැනට ගිහිල්ලා තියෙනවා. ඔක්කොම ටික එකම වෙලාවේ අන්තිම තැනට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේකේ විස්ථාපන සමාන වෙන්න ඕනේ. ඔන්න t නෝට් වලදී විස්ථාපන සමාන වෙන්න ඕනේ. විස්ථාපන සමාන වෙන්න නම් ප්‍රවේග කාලය මොකද්ද වෙන්න ඕනේ? ප්‍රවේග ප්‍රස්ථාරයේ වර්ගඵල සමාන වෙන්න ඕනේ. මොකද ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් තමයි විස්ථාපනය කියන්නේ. එහෙනම් මේකේ වර්ගඵල එක එකක සමාන වෙන විදිහට සම්බන්ධතාවයක් තිබුණොත් ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. බලන්න. මේ try එකක් දෙන්න තනියම හද. මේ තනියම try එකක් දෙන්න හද. මේකේ වෙන්න ඕනේ කොහොම හරි අන්තිමට මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වල විස්ථාපන සමාන වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. ඔන්න. අපි ඒක වෙන වෙනම අරගෙන බලමු. මම පළවෙනි එකේ ප්‍රස්ථාරයේ දෙවෙනි එකේ ප්‍රස්ථාරයේ විතරක් ගන්නවා. ඔන්න පළවෙනි එකේ ප්‍රස්ථාරයේ දෙවෙනි එකේ ප්‍රස්ථාරයේ. එතකොට මෙන්න මේ වර්ගඵලයේ සමාන වුණා නම් හරි නේද? මෙන්න මේ රතු පාට එකේ වර්ගඵලයට මේ වර්ගඵලය සමාන වුණා නම් ඔන්න පළවෙනි එකේ දෙවෙනි එකේ එක හරිනවා. මේ දෙක කොහොමද පොදු කොටස නේද? මෙන්න මේ කියන්නේ. මේ කැලේ කොහොමද පොදුයිනේ? එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වුණා නම් හරි නේද? ඒ කියන්නේ මොකද්ද? BCD DEF ට සමාන වුණා නම් හරි. BC මෙතන D නේ මෙතන B BC EDF DEF කොහොම හරි. එතකොට මොකද්ද වෙන්න ඕනේ? මේ මම ගත්ත 1 2 මේ දෙකේ විස්ථාපන සමාන වෙනවා වර්ගඵල සමාන වෙන්න ඕනේ. මේක පොදු කොටස එනම් මේ ත්‍රිකෝණ දෙක වෙන වෙනම සමාන වුණා නම් වැඩේ සමානයි.
හරිනේ. ඊළඟට මම ගන්න දිනවා තව ප්‍රස්ථාර දෙකක්. තුන මැන්දොත් පැටලෙනවා. දෙක දෙක අපි ගමු. මම තුන්වෙනි ප්‍රස්ථාරයේ දෙවෙනි ප්‍රස්ථාරය ගන්නවා. අන්න තුන්වෙනි ප්‍රස්ථාරයේ අන්න දෙවෙනි ප්‍රස්ථාරය. දැන් මේකෙත් වෙන්න මොකද්ද? මෙන්න මේ කියන ප්‍රස්ථාරයට ප්‍රස්ථාරයේ වර්ගඵලයට මෙන්න මේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ. එහෙනම් මේකෙත් වෙන්න ඕනේ මොකද්ද? මේ කොටස පොදුයි. මේ කොටස පොදුයි. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ABට සමාන වෙන්න ඕනේ DFG. එතකොට උත්තරය වෙන්නේ 2. උත්තරය වෙන්න ඕනේ එහෙනම් එකට 2යි. තේරුණානේ? මෙන්න මේ වර්ගඵල කියන එක සමාන වෙන්නයි ඕනේ. හරිනේ? හරි. අපි ඊළඟට යමු 10 වෙනි එකට. පන්දුවක් 1 මීටර උසක සිට පොළවට නිදහසේ උදාහරණ ලැබේ. එක් පොළා පැනීමේදී එහි වේගය 125කින් අඩු වේ නම් පොළා පැනීම් තුනකට පසුව කුමන උසකට නැගීද? ඔන්න 1 මීටර උසක ඉඳන් අතාරිනවා. එක් පොළා පැනීමකදී එහි වේගය මේ වේගයෙන් වැඩිලා පොළා පැනෙද්දී 125කින් අඩු වෙනවා. පොළා පැනීම් තුනකට පසුව. ඔන්න එකක් පොළා පැන්න. ඔන්න ආයි දෙවෙනි එක පොළා පනිනවා. 1යි 2යි 3යි. මෙන්න මෙතනදී කොච්චර උසකට යනවද කියලා අහන්න. yes 1යි 2යි 3යි. හරි. අපි බලමු දැන් මේක. 1 මීටර නම් මේක වැටෙන්න මොන වේගයෙන්ද කියලා බලමු මුලින්ම b. ඒකට දාන්නේ b වර්ග සමානයි u වර්ග තන 2s. අපි ඉක්මනට දාමු. v වර්ග දන්නේ u බිඳුවයි 2යි g 10යි s 1යි. v කියන්නේ මූල 20යි. ඊට පස්සේ මේක මෙහෙම රැඳිලා මෙතනදී පොළා පයින්නේ 125ක් හානි වෙනවා නේද? මේකෙන් 175කින් තමයි පයින්නේ. ආයි මේක මෙහෙම වැටෙනවා. ආයි මෙතනදී පොළා පයින්නේ මේකෙන්ත් 175කින්. ආයි මෙහෙම වැදුණා. ඔන්න උඩට පොළා පැන්නේ මේකෙන්. ආයි මෙතන උඩට පොළා පැන්නේ 175. ආයි මෙතනදී ඉඳලා ආයි මෙතන උඩට පොළා පයින්නේ මේකෙන්ත් 175. මේ ඔක්කොම මේ 175 එකද කියන්නේ 4න් 3යි. එහෙනම් මූල 20යි 3 බෙදීම 4යි 3ක්නේ. ඔන්න ඔය වේගෙන් තමයි අවසානයේදී v වෙන්නේ. එහෙනම් අපිට මේකටත් v වර්ග සමාන u වර්ග දාන 2s දාන්න. මේක
මෙන්න මේ කැලලට දාන්නේ අන්තිම පොලා පැනීමට. අන්තිම පොලා පැනීම මෙතන උඩ ඉඳන් මෙතන බිඳුව වෙනවා. එතකොට v වර්ගය කියන්නේ බිඳුවයි. ඉහළට දැම්මේ. මුලදී පොලා පැන්නේ මෙන්න මේ ප්‍රවේගයේ වර්ගය. එතකොට එන්නේ 20යි දෙක බෙදීම 4 නෙමෙයි. 3 වර්ගය කියන්නේ 6යි. ධන 2යි. උඩට දාපු නිසා ඒ ඍණ මොකද තොරණේ තියෙන පල්ලෙහාට ඍණ 10යි s තමයි හොයන්න ඕනේ. හරි. එහෙනම් ඔය ඍණ එක දල කරලා මේ පැත්තට දාත හැ 20ට 20 කවද හැකි. එතකොට s වලට උත්තරය එනවා 3 බෙදීම 4 6 වෙනි පදේ කියලා. හ්ම්. ඒක ටිකක් හොඳ ගානක් හදුවේ නැත්තම් බලලා හදාගන්න. ඒක ටිකක් හොඳ ගානක් මේ බලන්නකෝ අර ප්‍රවේගය අඩු වෙන නිසා යන උසෙන් එන්න අඩු වෙනවා. ඒ ඔක්කොම ඔය ගානෙන් ඉගෙන ගන්න. හරිනේ. එතකොට ඔය ගාන හොඳ ගාන ඔය වගේ ගානෙන් ගාන ඉගෙන ගන්න එක එක දේවල්. දැන් මේකෙන් ප්‍රවේගය අර ඉස්සල්ලා අර මුලින්ම හදපු ගානක පූර්ණ ප්‍රත්‍යක්ෂ කියලා තිබුණා වෙන්නේ ඔය වගේ. ප්‍රවේගය හානි වෙන්නේ නැහැ. ඒක න වැඩිච්ච වේගයෙන්ම උඩ යනවා. හරි. 11 වෙනි ගාන වල මෝටර රථයක් යම් දුරක් v1 වේගයෙන් ගමන් කර ඊට සමාන දුරක් v2 වේගයෙන් ගමන් කරයි. සම්පූර්ණ ගමන තුළ සාමාන්‍ය වේගය. යම් කිසි අපි s දුරක් කියලා හිතමු. ඒක යනවා v1 වලින්. තව s දුරක් යනවා v2 වලින්. සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මොකද්ද? මුළු දුර බෙදීම මුළු කාලය. අපි හිතමු මේක t1 මේක t2 කියලා. ඒ කියන්නේ මේක අර තොරණ බිඳුව නිසා විතරනේ තියෙන්නේ. ඒක අපිට ගන්න. ප්‍රවේගය සමානයි දුර බෙදීම කාලය. t1 එක හොයන්න ඕනේ. හරි. එතකොට මේකේ සම්පූර්ණයකට මුළු දුර බෙදීම මුළු කාලය තමයි සාමාන්‍ය වේගය කියන්නේ. මුළු දුර කියන්නේ s කියන්නේ මුළු දුර 2යි s. මුළු කාලය කියන්නේ t1 ධන t2. එහෙනම් මෙන්න මේ දෙක මෙතනට ආදේශ කරා නම් උත්තරේ සරලව වෙනවා. සාමාන්‍ය වේගය කියලා කියන්නේ මුළු දුර බෙදීම මුළු කාලය කියලා ඔය ගානින් ඉගෙන ගන්න. මම කියන්නේ මේ ගණන් හදන එකෙන් වෙන්නේ අපි දෙයක් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගත්තා ආයි එක આવත් ආයි වරද්දක් නැති වෙනවා වගේ බලා ගන්න ඕන. අපිට සෑහෙන ලකුණක් ගන්න පුළුවන්. ඒ නිසා මේ ගානෙන් ඉගෙන ගන්න සාමාන්‍ය වේගය. එතකොට මේක මේක මෙතනට ආදේශ කරලා බලන්න. එතකොට උත්තරයක් ඒ S කැපිලා යනවා. S කැපිලා යනවා. උත්තරයක් එයි. උත්තරේ 3. උත්තරේ 3.
උත්තරේ 3. ඒක හදන්න දෙයක් නැහැ නේ. හරි. ඔගේ 12 වෙනි ගාන හැදුවා නම් එයාලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්. මොකද 12 වෙනි ගාන එකේ ඇත්තටම වැරදි. ඒක එහෙම වෙන්නත් බෑ කොහොමද? පළවෙනි තප්පර දෙකේ 200ක් ගිහිල්ලා ඉතුරු තප්පර 4 220ක් වෙන්න බෑ. එහෙනම් එක්ක 420ක් වෙන්නත් බෑ සාමාන්‍යයෙන් 820ක් විතර වෙන්න ඕන. ඒක එහෙමත් දන්නේ නැහැ තිබ්බේ කොහොම හරි මේ දැන් 220යි කියලා තියෙන 220 වෙන්න බෑ. ඒ නිසා 12 වෙනි ප්‍රශ්නේ වැරදි. ඒක හදන්න යන්න ඕනේ නැහැ. අපි යන 13 වෙනි ගානට. උණ්ඩයක් ලී ගණකයක් තුළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 60 සෙන්ටිමීටර දුරක් ගණකය තුළට ගමන් කළ පසුහි වේගය ආරම්භක අගයෙන් අඩක් වේ. උණ්ඩේ නිශ්චල වන්නේ ලී ගණකය තුළ තව කොපමණ දුරක් ගමන් කළ විටද? නිශ්චල වන්නේ තව කොපමණ දුරක් ගමන් කළ විටද? ඒ කියන්නේ 60ක් සෙන්ටිමීටර් දිග එකක් කියනවා. මේක යම්කිසි v වේගෙන් යනවා. v2 වේගෙන් තමයි එළියට එන්නේ. මේකේ තේරුම මොකද්ද? මේක තුල මන්දනයක් වෙලා නේද? ඒ කියන්නේ ඍණයේ මන්දනයක් වෙලා නේද? අපිට මන්දනය හොයාගත හැම මේ සමීකරණ පාවිච්චි කරලා. මොකද්ද? v වර්ග සමානයි u වර්ග තන 2a. v වර්ගය කියන්නේ v බෙදීම 2යි. ඒකේ වර්ගය කියන්නේ v බෙදීම 4යි. u කියන්නේ කීයද? ආරම්භක ප්‍රවේගය v වර්ගය ධන 2යි. s කියන්නේ 60යි කියලා අපි ගමු. හරි. ඉතින් මේක කරාට පස්සේ අපිට ඍණ උත්තරයක් තමයි එන්නේ. මොකද මේක මන්දනය වෙන නිසා. ඒකට එනවා v වර්ගය 120යි මේක උතර උතර ගුණ කරාම ඍණ 3යි කියලා එනවා. ඒකට එනවා අපිට ඍණ දෙකට ගුණම් ඍණ දැන් බලමු අපි මන්දනය මේක නම් මේක තව කොච්චර දුර ගියොත්ද නවතින්නේ කියලා නේ අහලා තියෙන්නේ. දැන් අපි බලමු. එහෙනම් v බිඳුවක් එන්නේ v වර්ගයේ මේකම තමයි ආදේශ කරන්නේ. මෙතන ආදේශ කරනවා. ඒකට අපිට ඉස්සෙල්ට උත්තරේ බලමු. අපි මේ සම්පූර්ණ පදේ මේක අතර ගියම SV වර්ග බෙදීම 80 සමානයි. v වර්ග බෙදීම අපරට එනවා s සමානයි 20යි සෙන්ටිමීටර එන්නේ මොකද අපි මෙතනට 60 ආදේශ කරේ සෙන්ටිමීටර. එතකොට මෙතනටත් එන්නේ සෙන්ටිමීටර. ඒකට උත්තරේ 20යි සෙන්ටිමීටර එන්නේ. උත්තරේ 20යි සෙන්ටිමීටර. හරිද? ඊළඟට අපි 14 වෙනි ගාන බලමු. නිශ්චලතාවයෙන් පහළට වැටෙන බෝලයක් සලකන්න. එහි චලිතයේ පළමු දෙවන සහ තෙවන තප්පරයන් තුල ගමන් ගන්නා දුර ප්‍රමාණ අතර අනුපාතය වන්නේ.
ඔන්න ඕක මං කියපු එක. මොකද්ද? පළමු දෙවන තුන්වන තප්පර අතර අනුපාතය. මං ගානේ ත්වරණයක නම් හැමතිස්සම අනුපාතය එන්නේ අර ත්‍රිකෝණ සිස්ටම් එකකට. එහෙනම් ත්‍රිකෝණ සිස්ටම් එකට එන්නේ දුරාතර අනුපාතය 1 3 5 7 9 ඔබ 7 දිගට. මම 14ට උත්තරේ දෙක මං කිව්වා. අර ඒ පැටර්න්ස් ටික දැනගෙන ඉඳිහාම මේ වගේ ප්‍රශ්න පොට ගාලා කරතේ. 15 වන ස්කන්ධය M1 හා M2 වන වස්තු දෙකක් පිළිවෙලින් H1 හා H2 උස ප්‍රමාණවන් වලින් මුදා හැරෙනු ලැබේ. වස්තු දෙක පොළවේ ගැටීමට ගතවන කාලාන්තර අනුපාතය. කාලාන්තර අනුපාතය. ඇත්තටම ඕක හදන්න කලින්ම දෙයක් තේරෙනවද බලන්න. මොකද අපි මේ සමීකරණ වල මෙච්චර වෙලා ස්කන්ධයක් දැම්මේ නෑ නේද? මේ චලිත සමීකරණ වලට ස්කන්ධ ඕනේ නෑ මේ බොරුවට දීලා තියෙන්නේ. ඔන්න අපේ ගම්මෙතාවේ වගේ එකක් ඇහුවනම් වෙන මොකක් හරි එකක් ඇහුවනම් ඔන්න ස්කන්ධය ඕනේ. හැබැයි මේ චලිත සමීකරණ වලට ස්කන්ධය ඕනේද? බොරුවට ළමයාව රවට්ටන්න විතරයි දීලා තියෙන්නේ. ඉතින් එහෙනම් වාස්තුදය පිළිවෙල H1 හා H2 H1 හා H2 වලින් වටනවලු කාලාන්තර අනුපාතය. අපිට කතා S සමානයි UT තරම ආගේ KT වර්ග. S කියලා ගමු. U බිඳුවයි භාගයයි G T1 වර්ග. S කියන්නේ H1 නේ. මේකේ නම් H2 සමානයි භාගයයි G T2 වර්ගය. අපි මේකෙන් මේක බෙදමු නේද? මේකෙන් මේක බෙදුවා. කියන්නේ H1 බෙදීම H2 සමානයි මේ භාගයයි G අතරම භාගයයි G කැපිලා යනව නේද? මේකෙන් මේක බෙදුවා. එතකොට T1 වර්ග බෙදීම T2 වර්ග. අපෙන් අහන්නේ මේ කාලාන්තර අනුපාතයනේ. මේක වර්ගය නම් වර්ගමූල කරන්න. දෙපැත්තම වර්ගමූල කරනවා එහෙනම් මේ වර්ග දෙකයි වුණාම දෙපැත්තම වර්ගමූල වෙනවා. අපේ උත්තරේ අන්නෝගේ මූල H1 අනු මූල H2 සරලයි නේද? සරලයි නේද? අද මම කිව්වේ අර කලින් දෙකටත් වඩා ටිකක් ගණන් ටිකක් හදන්න තියෙනවා කියලා ඒ නිසා මේ ටිකක් වෙලාවක් යනවා ඉක්මනට. දැන් 9:00යි වෙලාව දැන් මේ වෙනදාට සාමාන්‍ය මේ වෙද්දි අපි ටියුට් එකේ ඔක්කොම වගේ ඉවරයි සාකච්ඡා කරලා. ගිය සතියේ නම් බොහොම ඉක්මනට ඉවර වුණා. මේ සතියේ ඔන්න මේ වගේ ගණන් ටිකක් හදන්න තියෙන ටිකක් වෙලා යනවා. එතකොට H1 අනුව H2 අපි ඉක්මනට හදන්න යන්නේ මේවා. ඔන්න බෝලයක් තියනවලු. ඒ බෝලය U එකෙන් ඉහළට විසික් කරනවා. ඊට තප්පර දෙකකට පස්සේ ස්කන්ධය දෙකයිගෙන් වෙච්ච බෝලයක් එම වේගයෙන් විසික් කරනවා. මම කියවනේ ආයි චලිත සමීකරණ වලට අපිට ස්කන්ධය අතර වැඩක් නැහැ නේ. ස්කන්ධය වැඩක් නැහැ. ඒ නිසා ඔය බොරුවට ස්කන්ධ දීලා තියෙන වැඩි හිතන්න දෙයක් නැහැ. U වේගයෙන් විසික් කරනවා. තප්පර දෙකකට පසු තවත් එකක් U වේගයෙන් විසික් කරනවා. මේ දෙක එක වෙලාවකදී හැප්පෙනවා. අපි මේකේ මුළු කාලය T කියලා ගත්තොත් මේක වදිනගේ මුළු කාලය T කියලා ගත්තොත් මේ කාලේ ඉන්නේ T රින්ග දෙක නේද? මොකද මේක තප්පර දෙකක් අඩු වෙන විසික් කරා. එහෙනම් අපිට තියෙන්නේ මේකට දෙකටම විස්ථාපනය සඳහා
සූත්‍රයෙන් දෙකේම විස්ථාපන සමානයිනේ. අපි මේකට දාමු. S සමාන ut දාන භාගයක් at වල කියනවා. S ඉහළට දාමු. u capital T ඍණ භාගය g p වර්ගය. මෙතනට මොකක්ද? මෙතනටත් ඒකමයි එන්නේ. S සමාන u t වෙනුවට එන්නේ t ඍණ 2 ඍණ භාගයක් g t වර්ග. එහෙනම් අපිට මේ දෙක සමාන කරගන්න. මේ දෙක සමාන කරගන්න. එහෙනම් ut ඍණ භාගයක් gt වර්ගය සමාන වෙනවා. මේක මම සුදු කළාම ලියනවා ut ඍණ 2u t ඍණ 2 වර්ග භාගයක් gt වර්ග ධන භාගය gt වතාවක් 4 ඍණ භාගයක් g වතාවක් 4 මම මේක සිටින් සුළු කරලා ලිව්වේ මෙන්න මෙහෙම තමයි එන්නේ. එතකොට ඔන්න මේ මෙන්න මේ කෑල්ලට ඔක්කොම අයින් වෙලා යනවා. අපි මේ u පදේ මේ අතර කරනවා. එතකොට 2u සමාන වෙනවා 2gt ඍණ 2g ට t නේ වන්නෝ දෙකට දෙක කැපුණා. u අපි g වලින් බෙදුවේ දෙපැත්තෙම g t නේ හම්බ. මොනකයි උත්තරේ? එකපාර මේකටම t කියලා ගත්ත එකපාර උත්තරේ එන නිසා ඔන්න ඔයගොල්ලන්ට මෙතනට t කියලා අරගෙන මෙතනට t ධන 2 කියලා දාලා සදස්සේ. එතකොට අපි උත්තරේ ගන්න ඕනේ t ධන 2ට එන උත්තරය තමයි දාන්න ඕනේ. මෙහෙම ඉතින් චලිත සමීකරණ තනි කරමු. හරිද? ගන්න මේකම අපන්න. දහටට හරිම ලේසි. මොකද්ද? උපරිම දුරක් ගමන් කරන ඇල්ෆා. මම කියන්නෙත් නෑ. දැනුවේ නැත්තම් මේ දන්නේ නැත්තම් රෙකෝඩින් එකේ මුල බලන්න එතකොට තේරෙයි. 18ට උත්තරේ මම කියන්නේ. 19. 20 මීටර උස කඳු ශිඛරයක මුදුනේ සිට ගලක් මුදා හඳුනු ලැබේ. ඊට තප්පරයකට පසු තවත් ගලක් ශිඛරයේ මුදුනේ සිට සිරස් ලෙස පහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ගල් දෙකම එකම අවස්ථාවේ පොළොවට ගැටේ නම් දෙවන ගලේ ප්‍රක්ෂේපණ ප්‍රවේගය. ඔන්න මම කියන්නේ 20ක් උස කඳු ශිඛරයක් මුදුනේ සිට ගලක් අතාරිනවනේ නිශ්චලනේ ගලක් මුදා හරි තප්පරයකට පසු දැන් තප්පරේ මම කොහොමද යන්නේ මම පළවෙනි තප්පරේ 5 මීටර ගිහිල්ලා තියෙන්නේ එහෙනම් මම මෙතන ඉන්නේ මම ඊටු 15 ඊළඟ තප්පරේ කියලා වැටෙනවා හරි උ තප්පරේ මෙච්චරයි නේ ඊටු තප්පරේ දුව වැටෙනවා ඒ කියන්නේ අනිත් ගල තප්පරේ
මෙතනට යන්න ඕනේ. දැන් මූ මෙතනදිද්දි අනිත් කල වේගයෙන් අතාරිනවා. එතකොට මූ මෙතනට වැටෙනවා. අමතන u කියලා හිතමු. දැන් අපි දානවා 20 සමානයි ut ගන්න භාගයක් kt වර්ගය. අපි t දන්නවා තප්පරෙන් මූ වැටෙන්න ඕනේ කියලා. දැන් අපිට මේකෙන් පටගාලා ගත්තා මේක ඊළඟ ටික වැටෙන්න යන්නේ තව තප්පරය කියලා බලතේ. එහෙනම් මෙතනට තප්පරේ දාගෙන යනවා. මෙතන 1යි මෙතන එකේ වර්ගය 1යි ඒ කියන්නේ g එතකොට 10යි. උත්තර උත්තරේ 5යි. 5 මේකට ගියාම 15යි ms ඍණ 1 සමානයි u. එහෙනම් u 15 විසි කරා ගන්නට දෙකම එකම වෙලාවේ වැටෙනවා. දැක්ක? මෙන්න මේකෙන් පට ගාලා දාගත්තා. ඉතින් හරි. හරි. ඔවා ලේසි. 20 රූපේ දැක්වෙන සරල රේඛාවක් ඔස්සේ ගමන් ගන්න අංශක විස්ථාපන කාල ප්‍රස්ථාරයයි. OA AB BC CD කාල පරිච්ඡේද තුලදී අංශයේ ත්වරණ යෙහි ලකුණු පිළිවෙලයි. ඔන්න. මම කියපු විදිහට මේ පැත්ත එන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ආනතිය අඩු වෙනවා. ආනතිය අඩු වෙලා කියන්නේ ප්‍රවේගය අඩු වෙලා කියන්නේ ත්වරණය ඍණ. කෙලින් තියනවා කියන්නේ ඔක්කොම විස්ථාපනයේ බිඳුවයි කියන්නේ නිශ්චලයි කියන්නේ ඒත් බිඳුවයි. ඊට පස්සේ එන්න ආනතිය වැඩි වෙනවා. ආනතිය වැඩි වෙනවනම් ප්‍රවේගය වැඩි වෙනවනම් දාන්න. ආයි ආනතිය නියතයි. ආනතිය නියතයි කියන ප්‍රවේගය මොකද්ද? ප්‍රවේගය නියතයි කියන්නේ ත්වරණය වෙනස් වෙන්න ඒක ත්වරණයේ බිඳුව. එහෙනම් එන්න ඕනේ ඍණ බිඳුව ධන බිඳුව. එහෙනම් උත්තරේ එන්න ඕනේ ඍණ බිඳුව ධන බිඳුව. එහෙනම් උත්තරේ 4. ඊට පස්සේ තියෙනවා ප්‍රකාශන ප්‍රශ්න ටිකක්. තියෙනවා. ඔයාලට වේගය වැඩි වගේද නෑනේ. අපි ඉක්මනට කරා යම් මේ වැඩි. හරි 21 බලන්න. රූපේ පෙන්වා ඇති විස්ථාපන කාල ප්‍රස්ථාර සම්බන්ධයෙන් කවර ශක්තිය වේද? පළවෙනි එක අංශුව කිසියම් ප්‍රවේගයකින් චලිතය ආරම්භ කර කිසියම් ප්‍රවේගයකින් කියන්නේ මුලදී ආනතියක් තියෙනවනේ පැහැදිලිවම ප්‍රවේගයකින් චලිතය ආරම්භ කර මන්දණය වී නිශ්චල වේ. හරිනේ. විස්තර පාන කාල ප්‍රස්ථාරයක මෙහෙම එන්න ආනතිය අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? ප්‍රවේගය එන්න අඩු වෙනවා. ඒ කියන්නේ මන්දණය වෙලා විස්ථාපනය එක තැනකදී ඒකනේ කියනවා. කියන්නේ නිශ්චල වේ. එන හරිනේ. එකෙන්ම උත්තරේ එනවා. එතකොට 21ට උත්තරේ 1 නේද? ඒක කිය බලපු ගමන් එනවා. නම් ඊටු උත්තර 4 කියලා බලන්න. ඒ උත්තර 4 මොන හරි වැරදි තියෙනවා. ගුරුත්වය යටතේ සිරස්ස ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුවක් සඳහා වාත ප්‍රතිරෝධය නොසලකූ විට වාත ප්‍රතිරෝධය නොසලකා කොහොමවත් සලකන්නේ නැහැ. ඔබ දුන්නන්න නැත. ඉහළට චලිත වන කාලය ප්‍රක්ෂේපණ තලය දක්වා චලිත කාලයට වඩා වැඩිය නෑනේ. වාත ප්‍රතිරෝධයක් නැත්නම් උඩට ගියපු කාලය යට ගියපු කාලයට සමාන වෙනවා. වස්තුව නැවත ප්‍රක්ෂේපණ තලයට පැමිණෙන්නේ ආරම්භක වේගයේ. නැවත ප්‍රක්ෂේපණ තලයට එන ආරම්භක වේගයෙන්. හරිනේ. අපි 20න් විසික් කරා ඒක උඩට ගිහලා නිශ්චල වෙලා ආයි වැටෙන්නේ 20න්ම තමයි. හරිනේ. වස්තුව ඉහළට ගමන් ගන්නා මන්දනයේ විශාලත්වය පහළට ගමන් ගන්නා ත්වරණයේ විශාලත්වයට සමාන නොවේ. වැරදීනේ. මොකද දෙකටම වෙන්නේ ගුරුත්ව ත්වරණය. කියන්නේ ඒ දෙකම සමාන. එහෙනම් සාවද්‍ය වෙන යන්නේ වැරදි ඒවා. වැරදි එන්නේ සහ C. උත්තරේ ඉලක්කමෙන් 5 පිළිවෙල අනුව 4. හරි එදා තිබ්බ ඔය වගේ ප්‍රශ්නයක් අදත් තියෙන ඔය වගේ ප්‍රශ්නයක්. පිළිවෙල අනුව එක උත්තරයක් ප්‍රශ්න අංකය අනුව එක උත්තරයක්. ඔන්න මේවා ලේසියෙන් මේ ප්‍රකාශන ප්‍රශ්න අපිට කියත හැකියි. අසමාන ස්කන්ධදී වස්තු දෙකක් එකම ස්ථානයකින් එකම ප්‍රවේගයකින් ඉහළට ප්‍රක්ෂේපණය කරනුයේ එක එකට පසු අනෙක වන පරිදි වාත ප්‍රතිරෝධය නොසලකන්නේ යන වස්තු දෙක ඉහළ අවකාශයේදී එකිනෙක සමග ගැටෙන ප්‍රවේගන විශාලත්වය
ප්‍රවේග අසමාන වුණා කියලා. ප්‍රවේග අසමාන වුණා කියලා. නෙමෙයි sorry. ස්කන්ධ අසමාන වුණා කියලා. මං කියවනේ චලිත සමීකරණ වලට ස්කන්ධ අසමාන වුණා කියලා කිසිම බලපෑමක් නැහැ. ස්කන්ධ අසමාන වුණා කියලා කිසිම බලපෑමක් නැහැ. ඔන්න බලන්න. මේක හිතලා ගන්න පුළුවන්. මේක ගානක් හදලා ගන්නත් පුළුවන්. හිතලා ගන්නත් පුළුවන්. මේ වැඩේ තේරුම් ගන්න. අන්න මොකක් හරි එකක් විසික් කළා ඒ වේගෙම අනිත් එකක් විසික් කරනවා නම් අපි හිතමු මෙන්න මේ වගේ පතේක ගිය කියලා දෙකම යන්න ඕනේ මේ වගේ පතේක. මේ දෙක හැප්පෙන්න ඕනේ මේ වගේ මැද තැනකින්. එකක් උඩට යන්න ඕනේ අනිත් එක පහළට එන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා මතකද හැමතිස්සෙම මේ උඩ ඉඳන් ගත්තොත් උඩ බිඳුවයි පළවෙනි තප්පරේ 10යි දෙවෙනි තප්පරේ 20යි තුන්වෙනි තප්පරේ 30යි හතරවෙනි තප්පරේ 40යි ඒ වගේ තියෙන්නේ. අපි හිතමු මේක 40න් විසික් කරා කියලා. 40න් විසික් කරත් ඒ වගේ 40 30 20 10 මෙහෙම වෙලා වටනවා. ඒ කියන්නේ අපි යම්කිසි මැද තැනක් ගත්තොත් මොකක් හරි මැද රැන්ඩම් තැනක් ගත්තොත් ඒ වෙලාවේදී ඒක උඩට ගියත් පල්ලෙහාට ගියත් දෙකටම තියෙන්න ඕනේ එකම ප්‍රවේගය. අපි මේ වගේ ප්‍රක්ෂිප්තයක එකම වේගයෙන් නම් විසික් කරේ අපි රැන්ඩම් එක සරල රේඛීය තැනක් ගත්තොත් උඩට යන්නේ පල්ලෙහාට එන්නේ දෙකම එකම වේගයෙන් වෙන්න ඕනේ. එහෙනම් මේ දෙක හැප්පෙන්නේ එකම වේගයෙන් වෙන්න ඕනේ. මේක අපිට සමීකරණ දාලා හදලා සුළු කරලා උත්තරේ ගත. ඒක දැන් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඉගෙන ගන්න. ඒකට එන්නේ මේ. එතකොට ප්‍රවේග සමාන වෙනවා. හරි. ප්‍රවේග සමාන වෙනවා. එකිනෙකට සමාන වෙනවා. එහා අපි වස්තු දෙකක් සඳහා විස්ථාපන කාල ප්‍රස්තාර පිළිවෙලින් කාලක්ෂයට 30යි 60යි ආවතු සරල රේඛා දෙකකි. ප්‍රවේග අතර අනුපාතය. හරිම සරලයි මේ වල tan නගේ. tan 30යි tan 60යි. tan 30 අනු tan 60. tan 30 කියන්නේ එක යට මූල 3යි. ඒක අනු tan 60 කියන්නේ මූල 3. එක යට මූල 3 අනු මූල 3 කියන්නේ කීයද? අර මූල 3 උඩට ගුණ කරනවා. දැන් හිතින් කරන්න නේද? හිතින් කරා. එතකොට එක අනු 3. හරි. ඊට පස්සේ 26 ABC ABC අංශ තුනක තිරස් පොළොව මත පිහිටි එකම ස්ථානයකින් එකම ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කරන පිළිවෙලින් 30 45 60 වලිනි අංශ තුනේ තයිතු සම්බන්ධය. A හා C අංශ දෙකේ තිරස් පරාසය එකිනෙකට සමාන වන අතර B හි තිරස් පරාසයට වඩා කුඩා වේ. එක අපි නම් හරි. B වලට වඩා කුඩා වෙන්න ඕනේ. මොකද B වල තමයි උපරිම තියෙන්නේ. උපරිම එක 45 නේ. උපරිම එක 45 කියලා කියන්නේ B වලට වඩා කොහොමත් අනිත් එක කුඩා වෙන්න ඕනේ. දෙවෙනි එකේ තියෙන B තිරස් පරාසයට වඩා විශාල මේක වැරදි. අංශ තුනේම තිරස් පරාසය එකිනෙකට සමානයි. ඒකත් වැරදි. අංශ තුනේම එකිනෙකට අසමාන වේ. බලමු. හොඳට මතක තියාගන්න. අපි මේ වගේ ප්‍රක්ෂේපයක මේ තිරස් පරාසය කියන එක මේ තීටා කියන කෝණයට තිරස් පරාසය r නම් ඒගේ අනුවරින තීටා කෝණයට තිරස් පරාසය r ම තමයි. ඔන්න මේක මතක තියාගන්න. මේක හදලත් ඕනනම් ගත හැකි. මේක යන්න මතක තියාගන්න. තීටා කියන කෝණයකදී තිරස් පරාසය r නම් අනුවරින තීටා කියන එකේදී 60යි. අනුවරින තීටා කියන එකේදී මම මේ ඉස්සරහට කියන්න යන එක හිතේ කිව්වේ. එහෙනම් මෙතන අංශක 30න් විසික් කරද්දී r නම් අනුවරින 30 කියන කෝණයෙන් එන්නේ r නම් අනුවරින 30 කියන්නේ කීයද 60යි. ඉස්සෙල්ලා ඒක කිව්වේ. ඒක 30න් විසික් කරොත් r නම් අනුවරින 30 කියන්නේ 60න් විසික් කරොත් r ම තමයි. ඕන එක. අපි අමාරුවට 18 අංශක 18න් විසික් කරොත් එන්නේ යම්සි අගයක් නම් x කියලා අගයක් නම් අපි හිතමු. අනුවරින 18 කියන ඒ කියන්නේ කෝණයෙන්ුත් එන්නේ x කියන එකම. හරි. ඕක ඔළුවට දාගන්න. එහෙනම් උත්තරේ මොකද්ද? එහෙනම් 30 60යි සමාන වෙන්න බෑ. 30 අනුවරින ටීට. එතකොට ඒකට උත්තරේ A හා C අංශ දෙකේ තිරස් පරාසය කිනකට සමාන වන අතර B අංශුවේ තිරස් පරාසයට වඩා කුඩා වේ. 26ට උත්තරේ 1යි. 25 golden question. මේක golden එකක් නැහැ මේකේ අර. ලේසි මේක මේ ඇත්තටම දැක්කේ. නිකන් golden කියලා දාන්න කිව්වේ. මේක ප්‍රස්තාරයක් ඇඳලා කරොත් හරිම ලේසි.
මේක නැත්නම් සමීකරණ දාලා කරොත් හෙට අමාරුයි. සෑහෙන අමාරුවකට වෙනවා. මේක ප්‍රස්තාරකින් හැදුවොත් සරල උත්තරේ ගන්න පුළුවන්. මම මේ සමීකරණ වලින් හදයි කියලා හිතලා ඒක දැම්මේ. සමීකරණ වලින් හැදුවොත් නම් ටිකක් ගේමක් තියෙනවා. ප්‍රස්තාරයෙන් හැදුවොත් හරි ලේසි. තොරණයෙන් ගමන් කරපු විදිහ අවසාන තත්පර දෙක තුල අවසාන තත්පර දෙක කියන්නේ n ඍණ දෙක. මෙතන ප්‍රවේගය v dash කියලා ගමු. මෙතන ප්‍රවේගය v කියලා ගමු. හරි. එහෙනම් අපිට මේ ඇල්ෆා tan ඇල්ෆා කියන්නේ මේකේ ත්වරණය. ත්වරණය යනවා අපිට v බෙදීම n කියලා. v බෙදීම n තමයි ත්වරණය. අපි v dash වලට උත්තරයක් ගමු. මෙන්න මේ ත්‍රිකෝණය සලකමු. ඒ ත්‍රිකෝණයෙන් ගත හැරි ඒකටත් මේ tan ඇල්ෆාට සමීකරණ ලියද හැ. මෙන්න මේ උස බෙදීම මේ උසත් මේකට සමාන වෙනවනේ. මේ උස ඇත්තටම දෙකයි. එහෙනම් v dash යනවා. මේ සුළු කිරීම කරන්නේ හොඳයි මේ ඉක්මනට තේරෙන්නේ නැද්ද? දන්නේත් නැහැ අහන්න. තේරෙන්නේ නැද්ද? එහෙනම් අපිට එනවා එන v dash යනවා මෙන්න මේ උත්තරේ. අපිට හොයන්න ඕන මොකද්ද? අපිට හොයන්න ඕන මොකද්ද? අවසාන තත්පරය තුර ගිය කාලේ එහෙනම් මෙන්න මේකේ වර්ගඵලය ගත්තා නම් හරි නේද? මේකේ වර්ගඵලය ගත්තා නම් හරි නේද? ඒකේ වර්ගඵලය එන්නේ එතකොට මෙතන PCM ක වර්ගඵලය v1 ධන v බෙදීම 2 වතාවක් t t තත්පර දෙකයි. එහෙනම් මේ දෙකට දෙක කැපිලා යනවා v1 ධන v ධන v dash v dash හොයාගත්තා. දැන් මේ vn ඍණ 2v බෙදීම n ධන v. ඕකනේ. ඕක තමයි උත්තරේ. බලමු සුළු කරලා මොකක්ද දෙන්නේ කියලා. nv දෙන 2v ධන nv බෙදීම n. මේක එතකොට 2v පිටට ගත හැකියි. n ඍණ 2 අන්තිම තත්පර දෙක තුල හෙනම් විස්ථාපනය ඉන්නේ මෙන්න මේක. මේක සමීකරණ දාලා හදුවොත් නම් සෑහෙන ගේමක් දෙන්න හදන්න. මේක නම් එච්චර අමාරුවක් නෑ. සටගාලා හදත හැකි මහලු දෙයක් නෑ. හැබැයි මේකත් අර හරියට මේ ත්වරණය මේ අනුපාතය අරගෙන හදුවලා නැති එක්ක නම් ටිකක් වෙලා යනවා. නැත්තම් ඉක්මනට හදන්න. හරි. එහෙනම් ඕක තමයි අද වැඩේ. ගණන් ටික සාකච්ඡා කරා. හරිනේ. ඉතින් අපි ගණන් ටික සාකච්ඡා කරා චලිත සමීකරණ n ඍණ 1 නෙමෙයි එන්න ඕනේ n ඍණ 2. මේකේ අහන්නේ මෙහෙමයි. ඕකේ ඔයා හදන්නේ නැත්තේ අවසාන තත්පර පොඩි සෝරි මෙතන වරහන් හරි වරහන් සුළු කරාම n ඍණ 1 හරි. හරි. නැත්නම් මේ මෙතන n ඍණ 2 එනවා මේ ඔක්කොම සැලකුවොත්. මම හිතුවා ඒක කියන්නේ නෑ වගේ වැරද්ද මෙතන n ඍණ 1 එන වරහන් කරනවා. හරියට. ඉතින් මේ චලිත සමීකරණ වල කතාව ඕකයි. මහ ලොකු අමාරුවක් නෑ මේ වගේ ගණන් ටිකක් හදන් යද්දි මේ වැඩේ ලේසි. දැන් මේක සාමාන්‍ය ටිකක් සංකීර්ණ මට්ටමේ සාමාන්‍ය සංකීර්ණ මට්ටමේ ගන්න. මේකත් දැන් අපිට මහ ලොකු දෙයක් තිබ්බේ නෑ. ඉතින් අන්න ඒ වගේ හරි ලේසියෙන් මේ වැඩේ කරගෙන ගියොත් මේ වගේ ඔක්කොම කවර් කරන් ගියොත් අමාරු දෙයක් නෙමෙයි මේ MCQ 50න්
45ක් ගහගන්නවා කියන එක හරිම ලේසි වැඩක්. 50ම ගහන්න තමයි try කරන්න ඕනේ. ඒ නිසා මේ වගේ MCQ නේ තියෙන්නේ. මේ වගේ නෙමෙයි මීට වඩා හින සරල ඒවාක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අර ඇල්ෆා 45ක් වඩාම උපරිමයි කියන එක මම දැන් කිව්වේවත් නෑ නේද? දැන් කිව්වේ නෑ කියන්නේ ප්‍රශ්න කරද්දි කිව්වේවත් නෑ තියෙවනේ. ඒකට ඔය අතර විභාගෙට අහනවත් එක්ක. ඔය වගේ ඒවා සරල වුණා කියලා අහන්න නැත්තේ නෑ. ඔය විභාගෙට අහනවත් එක්ක. ඉතින් මේ එහෙනම් චලිත සමීකරණයි චලිත ප්‍රස්ථාරයි කතාව ඔන්න අදින් ඉවරයි. ඉතින් අපි ගොඩක් වෙලාවට කෝණික චලිතය හරි මොකක් හරි සෙට් එකයි ගොඩක් දුරට මේ බ්‍රහස්පතින්දාට මේ බ්‍රහස්පතින්දාට ඊළඟ ක්ලාස් එක තියෙනවා. ඉතින් දානත් ඉතින් ෆ්‍රී වෙන්නේ ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඕවා තමයි වැඩි ලින්ක් එක කට්ටියට ෂෙයා කරලා දෙන්න. ඒක තමයි මේ අද දවසේ කතාව. අද දවසේ කතාව මෙතනින් එහෙනම් අපි ඉවර කරමු. හැමෝම එනම් මහන්සියලා වැඩ ටික කරන් යන්න මේ අන්තිම මාස 6නේ යන්නේ. මේ මාස 6 පුළුවන් උපරිමයෙන් වැඩ කරන් යන්න මේ ඒක තමයි කියන්නේ. හරි එහෙනම් හැමෝටම ජය වේවා මහන්සියලා වැඩ ටික කරන් යන්න.